කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුශාසක කාර්යාලයේ තමයි මේක සංවිධානය කරන්නේ. පොඩි කෙටි පැහැදිලි කිරීමක් මම කරන්න. මොකද හේතුව මේ වගේ වැඩසටහනක් කිරීමේදී නොඑක් අභියෝග ගැටලු ප්‍රශ්න අපිට තියෙනවා. ඒක ඔයාලා ප්‍රායෝගිකව අත්විඳිනවා මේ අවස්ථාවේ. මොකද අපි උත්සාහ කරන්නේ සාම්ප්‍රදායික විදිහට ශිෂ්‍ය අනුශාසකවරයෙක් හැටියට කටයුතු නොකර අපි උත්සාහ කරනවා අපේ විශ්වවිද්‍යාලය තුළ අපේ සිසුන්ට යම් ආකාරයක නියම විචාර බුද්ධියක් ලබා දෙන්න. ඒ නිසා තමයි අපි මේ වැඩසටහන නම් කරේ තුම්මුල්ල සහ විචාර බුද්ධිය කියන නමින්. සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් අපි සාම්ප්‍රදායික ශේෂ්ඨ ශිෂ්‍ය අනුශාසකවරයෙක් නොකරන විදිහ අවදානමක් අරගෙන තමයි මම පහුගිය කාලේ සරසවිය ගීතේ සහ අපේ ජීවිත කියලා වැඩසටහන් මාලාවක් කරා. ඒ කියන්නේ සංගීතය මුල් කොටගෙන ඒක පීඨ හරහා සියලු කණ්ඩායම් එකතු කරගෙන අපි සාර්ථක කරා. ඒකට ලොකු පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වුණා. පහුගිය කාලේ අපි දැක්කා අපේ විශ්වවිද්‍යාලය තුල අපි කාටවත් දොස් කියනව නෙමෙයි අපිටත් මේක මුලින්ම මම කියන්න කැමති මේ වැඩසටහන කරන්නේ මගේ පෞද්ගලික තෘප්තිය කරා කියලා මම කියනවා. ඒක ආත්මාර්ථකාමී වෙන්න පුළුවන්. නමුත් වෙන කරන්න දෙයක් නැහැ. මොකද මේක අනිත් අයගේ තෘප්තිය කරා නම් මේක කරන්න බෑද? මොකද මෙතන එච්චර සෙනගක් නැහැ. නේද? ඒ වගේම තමයි අපේ මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි සර් එතුමා ගැන මම පස්සේ කියන්න. ඉතින් ඒ නිසා මුලින්ම අපි ගැන අපි කරන දේ ගැන සතුටු වුණොත් අපිට අනුන්ව සතුටු කරන එක එච්චර අපහසුතාවයක් නැහැ. ඒ නිසා මම හිතනවා මම පෞද්ගලිකව ගොඩක් අවදානමක් මැදින් තමයි මේක කරන්නේ. උදාහරණ ගත්තොත් එහෙම මේ වැඩසටහන කිරීමේදී මේ කාලයේ දේශපාලන වශයෙන් බොහොම උණුසුම් කාලයක්. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල තුල. එතකොට මාක්ස්වාදය ගැන කතා කරන්න යෑම අවදානදායක දෙයක්. අපි දන්නවා. එතකොට සමහර පාලකයෝ සමහර ඉහළ නිලධාරීන් හිතනවා මම මොකද්ද මේ කරන්න යන පිස්සුව කියලා. ඒ පැත්තෙන් මට ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් සමහර ශිෂ්‍ය ක්‍රියාකාරීකයෝ කියනවා අපි මේ කරන්න යන්නේ මාක්ස්වාදයේ දැනට ටිකක් හරි තියෙන වැදගත්කම නැති කරලා දාලා ධනවාදය ගේන්න හදනවා කියලා. එහෙම බයකුත් තියෙනවා. එතකොට දෙපැත්තෙන්ම මේ නිකන් පත් වෙන නිකන් විලක්කුවක් වගේ තමයි මේක තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරා මම නම් විශ්වාස කරන්නේ මාක්ස්වාදය මට නම් වැදගත් වෙන්නේ මගේ පෞද්ගලික ජීවිතය හදාගන්න මිසක් කාගේවත් ජීවිත හදන්න නෙමෙයි. මොකද ඩෙස්මන්ඩ් සර් ගැන අපි කිව්වොත් එහෙම ඩෙස්මන්ඩ් සර් එක තැනකදී කතා කරනවා මාක්ස් සහ බුදුහාමුදුරුවෝ ගැන නේද? ඒ දෙදෙනාම ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ දෙන්නේ. ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෝ දෙන්නේ. ඒ නිසා අපිට ජීවිතය කියලා දීපු අය යාලා. ඒතකොට ඒ නිසා මාක්ස්වාදය මට වැදගත් වෙන්නේ මගේ ජීවිතය හදාගන්න. මෑත කාලයේදී යුරෝපයේ කරපු සමීක්ෂණයක් අනුව ලෝකයේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා අයින්ස්ටයින්ව පවා පරද්දගෙන ඉහළට ආවේ මාක්ස්. ඒ නිසා තමයි අපි මේක අපේ ළමයිට හඳුන්වා දෙන්න උත්සාහ කරේ. ඉතින් මේකෙදී මේ උත්සාහයේදී මම බොහොම සතුටු වෙනවා. බොහොම අවංකව කියන්න කැමති මේ වැඩසටහන කරගෙන යාමට අපේ උපකුලපතිතුමා කිසිදු පැකිලීමකින් තොරව අපිට අවසර දීලා තියෙනවා. ඒ වගේම පීඨාධිපතිතුමා විද්‍යාපීඨයේ ඒ වගේම විද්‍යාපීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් සහ විශේෂයෙන්ම ශාස්ත්‍ර පීඨයේ සමහර කණ්ඩායම් විශේෂයෙන් මේ චාමර අපිත් එක්ක ඉන්න ඒකම අපේ ශිෂ්‍ය අනුශාසක කාර්යාලයේ පිරිසක් සහ මේ ෆෝස් මීඩියා එක විශේෂයෙන් අපිට හැමදාම උදව් කරනවා. අපි යාලට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ නිසා අපි හිතන්නේ මේ ගමන එච්චර බොහොම පහසු නෑ. අමාරුයි. නමුත් අපි මේක අතාරින්නෙත් නෑ. අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා චේ ගුවරාගේ හෘද සාක්ෂිය, විද්‍යාව මානව හිතවාදීද, ඒ කියන්නේ එහෙම නැත්නම් අශෝක හඳගමත් එක්ක ගෙනලා කලාව සහ දේශපාලනය. ඒතර මහාචාර්ය අමරකීර්තිත් එක්ක මේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරලා තිනවා. මේ කිසිම දෙයක් අපේ පෞද්ගලික දේශපාලන ව්‍යාපෘතියක් සඳහා නෙමෙයි. සමස්තයක් වශයෙන් ගත්තොත් එimhe කොළඹ විශ්වවිද්‍යාලය තුල විචාර බුද්ධිය ප්‍රගුණ කරන්න. අපි විශ්වාස කරන්නේ විචාර බුද්ධියක් නැහැ කියලා. මොකද අපි හිතන්නේ ලංකාවේ පළවෙනි විශ්වවිද්‍යාලය මේක. මේ KG ශාලාව ගැන මට වඩා ඩෙස්මන්ඩ් සර් කියයි. ඩෙස්මන්ඩ් සර් මේ ශාලාවට ඇවිල්ලා තියෙන්නේ 1964. සර්ගේ A level exam එක ලියලා තින්නේ මේ හෝල් එකේ. අහලා බලන්න ඕන සර් කියයි නේද? එතකොට එහෙම මහා විශාල ඉතිහාසයක් තියෙන මිනිස්සෙක් එක්ක අපිට ගනුදෙනු කරන්න ලැබීම අපි කරපු වාග්යක් කියලායි මම හිතන්නේ. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරනවා අපේ විශ්වවිද්‍යාලය තුල ඉන්න සිසුන්ගේ මේ විචාර බුද්ධිය ප්‍රගුණ කරන්න හදන්නේ විප්ලව කරන්නවත් ගහ ගන්නවත් ආණ්ඩු පෙරලන්නවත් නෙමෙයි තමුන්ගේ ජීවිතය හදාගන්න. මොකද පේරාදෙනියට රුහුණට වඩා විචාර බුද්ධිය අවශ්‍ය වෙලා තියෙන්නේ කොළඹට. අපි නාගරික පරිභෝජනවාදී සංස්කෘතියක් එක්ක ජීවත් වෙනකොට අපිට අමාරුයි අපිව තේරුම් ගන්න, අපේ ජීවිත ආරක්ෂා කරගන්න. ඒ තරමට ශාස්ත්‍රීය වැඩ කටයුතු වලට වඩා අපිට බෙහෙවින් ප්‍රබල වෙනත් තර්ජන තියෙනවා මේක ඇතුලේ. ඒ කියන්නේ එළියට බැස්සාම අඳින බොන්න විදිය, කන විදිය, ඒ කියන්නේ මං හිතන්නේ අනිත් විශ්වවිද්‍යාලවලට වඩා බෙහෙවින්ම විචාර බුද්ධිය අවශ්‍ය වෙලා තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට කියන මගේ පෞද්ගලික විශ්වාසය.
ඒ නිසා අපි හිතනවා මේකෙන් අපි බලන්නේ අපේ විචාර බුද්ධිය පොඩ්ඩක් තියුණු කරගෙන ඉස්සරහට යන්න. එහෙම නැත්නම් මේ පරිභෝජනවාදී සමාජය තුළ මේ Audi Benz අපේ වටේ කැරගෙන මේ තැනක අපි ඉන්නේ. ලංකාවේ වැඩිම මිනිස්සු හරහා යන මේ විශ්වවිද්‍යාල භූමියක අපි ඉන්නේ. ඒක අපි හිතුවේ තුම්මුල්ල සහ විචාර බුද්ධිය කියලා අපි ඒකට නම් කරේ. ඉතින් මම හිතනවා කවුරු මොනවා කිව්වත් අපි මොනවා කරත් අපි වැටෙන්න ඕන අන්තිම පල්ලෙහා මට්ටමේ ඉඳලා ආපු නිසා අපිට වැටෙන්නේ නැහැ. අපි සෑහෙන උත්සාහයක් දරනවා මේ වර්තමාන පරම්පරාවට යම් දෙයක් කියලා දෙන්න. ඒ කියන්නේ ඒක යාලට මන් දන්නේ නැහැ. නමුත් අද විශ්වවිද්‍යාලය තුල තියෙන්නේ මඤ්ඤොක්ක දන්සල්, වෙසක් කූඩු හදන ඒවා, දන්සල් දෙන ඒවා, එහෙම නැත්නම් වෙනත් වැඩසටහන් තමයි තියෙන්නේ. එහෙම තියෙනකොට අපි දන්නවනේ සර් කියයි කාල් මාක්ස්ගේ අවමගුලටත් හිටියේ 5 දෙනෙක්ද කොහෙද මං හිතන්නේ. එතකොට මාක්ස්ට එහෙම වුණා නම් අපි මොක්කුද නේද? ඒ නිසා අපි ඒ ගැන සැලෙන්න ඕනේ නැහැ. ආපු අය ගැන සන්තෝසයි. එක්කෙනෙක් හරි ඉන්නවනම් මං හිතන්නේ මායි සර්වි අපේ තිලාන් සර් රැවිලා ඉන්නවා අපිත් එක්ක. තව කීප දෙනෙක් ඉන්නවා මං හිතන්නේ මේක ශාස්ත්‍ර පීඨයට වඩා විද්‍යාපීඨයේ තිබීම සමහර අය හොඳ නැහැ කියලා කිව්වා මට. නමුත් මම ඒ ගැන සතුටු වෙනවා. ශාස්ත්‍ර පීඨයේ තිබ්බනම් මේ විද්‍යාපීඨය ටිකක්වත් මෙතනට එන්නේ නැහැ. ශාස්ත්‍ර පීඨයේ ටිකකුත් ඉන්නවා කට්ටිය. ඉතින් නම් හිතන්නේ සමහර දේවල් අපිට බලහත්කාරයෙන් දෙන්න බෑ. නමුත් අපි උත්සාහ කරනවා පුළුවන් තරම් ආකාරයෙන් මේක කරන්න. ඒ නිසා අපි මේ දේශනය පටන් ගන්න කලින් මම කැමති ඩෙස්මන්ඩ් සර් ගැන පොඩ්ඩක් කියන්න. අපි පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ තමයි ඩෙස්මන්ඩ් සර් හඳුනාගත්තේ. ඒ කියන්නේ අපි මුලින්ම අපි දන්න විදිහට අනිත් අයත් හිටියා ඔය මාක්ස්වාදයේ විචාරාත්මකව කතා කරන්න. එහෙම නැත්නම් පශ්චාත් නූතනවාදය ගැන කතා කරන්න අපි සර්ව තමයි මුලින්ම සර්ගෙන් තමයි ඒක හඳුනාගත්තේ. ඒ නිසා අපි දන්නවා සර් එදා ඉඳලම අපිට ඒ යම් ආකාරයකට මාක්ස්වාදයේ සහ පශ්චාත් නූතනවාදයේ පිළිබඳ යම් අවබෝධයක් දැනුමක් අපිට ලබා දුන්නා. ඉතින් විශේෂයෙන්ම කියනවා නම් සර්ගේ විස්තර ටිකක් මෙතන දාලා තිනවා. මම දන්න තරමින් සර් 65 තමයි විශ්වවිද්‍යාලය යන්නේ. 69 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳෙනවා. 2009 දක්වා ඔහු සේවය කරනවා. විශේෂයෙන්ම ඔහුගේ කාලය තුළ ඔහු දාර්ශනිකයෙක් හැටියට දාර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට විශාල කටයුතු ප්‍රමාණයක් කරනවා. කැලණි විශ්වවිද්‍යාලයේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෙනත් විශ්වවිද්‍යාලවල හැමතැනම ඉන්නවා. ඉතින් ඒකම ඔහුගේ සමහර කෘතීන් විශේෂයෙන්ම කාල් පොපර් සම්බන්ධයෙන් ලියපුවා. එහෙම නැත්නම් මාක්ස්වාදී රචනා, ඒත් එක්කම බුදුන් වහන්සේ සහ කාල් මාක්ස් ගැන ලියපු ලිපි. ඒ කියන්නේ මේ ලෝකයේ හිටපු හොඳම මානව හිතවාදියා කවුද? කාල් මාක්ස්ද බුදුහාමුදුරුවෝද කියලා ඔහු විචාරාත්මක ලිපි පෙළක් ඇසුරෙන් ඒ පොත ලියනවා. ඒ නිසා මට සර් ගැන වැඩි කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක ජනප්‍රිය වැඩසටහන නෙමෙයි. මේක විචාරාත්මකව අපිට තෝරලා බේරලා ඉගෙන ගන්න පුළුවන් වැඩසටහනක්. ඉතින් ඒ නිසා අපි ඇවිල්ලා ඉන්න අයට බොහොම අතිශය ස්තුතිවන්ත වෙනවා. මොකද ඕන් නොහිටින්නට මේ වැඩසටහනේ කිසිම රසයක් නොතිබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම වැඩි කාලයක් ගත කරගන්න අපි පැයක් හෝ පැය විනාඩි 15ක් වගේ කාලයක් සර්ගේ දේශනාව සර් කරයි. ඊට පස්සේ අපි විනාඩි 30ක වගේ කාලයක් ලබා දෙනවා මේක සාකච්ඡා කරන්න, ප්‍රශ්න අහන්න. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. ඒ නිසා පහුගිය දවස්වල සර් එක්ක කතා කළා. අපි අපේ පෞද්ගලික රුචිකත්වය පදනම් කොටගෙන සර්ට කිව්වා දේශනයක් කරමු කිව්වම සර් එක කතා කළා තමයි මාතෘකාව ගත්තේ මාක්ස්වාදයේ අදට වළංගුද. බොහෝ දුරට ගත්තොත් එහෙම මාක්ස් නොගිය තැනක් නැහැ. මම දන්න තරමේ මම පරිසර සමාජ විද්‍යාව උගන්වන්නේ. මාක්ස් තරම් පරිසරය ගැන අද යොදා ගන්න පුළුවන් කෙනෙක් නැහැ. සමහර වෙලාවට සර් එකට වඩා කියයි. මේ දවස්වල සර්ගේ යනවා ලස්සන ලිපි පෙළක් හිතවත් කාල් කියලා. මං හිතන්නේ හිතවත් කාල්. ඒ නිසා මේ හැමදේම අහන්න, මේ හැමදේම දැනගන්න අපිට යම් විශ්වවිද්‍යාලයේ තරම් දැනුම බුද්ධිය විචාරත්වය දබා ගන්න පුළුවන් වෙන තැනක් නැහැ මං හිතන්නේ. මේ KG ශාලාව කියන්නේ බුද්ධිමත්තු ඔවුන්ගේ සිහින තාමත් මේක ඇතුලේ කැරකි තියෙනවා. ඔවුන්ගේ ඒ බුද්ධිමය හොල්මන් තාම තියෙනකොට අපි ඒක හරියට ලබා ගත්තේ නැත්නම් අපි නිකන් පෙරේතෙක් කුම්බාණ්ඩෙක් කියලා තමයි ඊළඟ ආත්මෙ ඉපදෙන්නේ සාමාන්‍ය සිංහල සංස්කෘතියට අනුව. ඒ නිසා අපි මේ තියෙන මහ පොළොවේ හිටපු මේ විශ්වවිද්‍යාලය තුල තියෙන නියම නිදහස අරගෙන අපි ඉස්සරහට යමු කියන යෝජනාව කරමින් අපිට මේක සඳහා උදව් කරපු හැමදෙනාටම විශේෂයෙන්ම අපි මෙතන තියෙන්නේ කිසිම දේශපාලන හෝ පරිපාලනමය බැඳීමක් නෙමෙයි, පෞද්ගලික හිතවත්කමක් උඩ තමයි. සමහරට චාමර කියපුවාම සයන්ස් ෆැකල්ටියේ චින්තක වෙන්න පුළුවන්, අපේ ඔෆිස් එකේ අය වෙන්න පුළුවන්. සමහරට ආර්ට් ශාස්ත්‍ර පීඨයේ විමුක්ති පෞද්ගලිකව මට ගොඩක් උදව් කරා. ඒ හැමෝම එකතු වෙලා තමයි මේක කරේ. ඒ නිසා හැමෝටම ස්තුතියි. මොකද අවසානයේ ස්තුති කතාවක් නැති හින්දා මම ආරාධනා කරනවා ඩෙස්මන්ඩ් සර්ට ඔහුගේ දේශනය කරන් යන්න කියලා. බොහොම ස්තුතියි. ස්තුතියි විශේෂයෙන්ම ආචාර්ය මහේෂ්ට මේ ආරාධනය කිරීම සම්බන්ධයෙන් මොකද සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය සාකච්ඡාවල්
වැඩිය නොකරන එහෙත් ඕපාදූප කතා කරන සහ ඊටාත්ම ගැඹුරක් නැතුව බරක් නැතුව මතු පිටින් පමණක් දේශපාලන සමාජය සහ ආර්ථිකය පවුරු ගන්න බලලුන් ඉන්න සමාජයක ඉඳලා හිටලා හරි මේ වැලි කතරට ශාස්ත්‍රීය වැස්සක් වහිනවා නම් හොඳයි. ඉතින් ඒකේ ඒ වැස්සට ඉඳලා හිටලා වහින වැස්සට උනත් තෙමෙන්න සූදානම් පිරිස මෙච්චරයි. ඉතින් ඒකෙත් ප්‍රණාමයක් මගෙන් එනවා ඒ වැස්සට තෙමෙන්න මෙතනට ආපු කට්ටියට. අත වශයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියක තියෙන්න ඕන මේ විදිහේ ශාස්ත්‍රීය සාකච්ඡාවක්. දැන් මම මෙතනට ඇතුල් වෙනකොට හරියටම අවුරුදු 51කට පස්සේ තමයි මම මේ ශාලාවට ඇතුල් වුණේ. මම ඉඳගෙන හිටියයි කියලා ඒ ලෙවල් විභාගය කරන් ඉඳගෙන හිටියෙත් ඔන්න ඔය කොහේ හරි ඔන්න ඔය තැනක මැද්දේ. එතකොට ශාලාධිපති හිටියේ මිසිස් මතිය පරණ. මම හිතන්නේ මගේ මිත්‍රයෙක් ඉන්නවා මෙතන වක්කුඹුර කියලා. මම හිතන්නේ ඉස්සලා හිටියද කොහෙද මං ආයි ඉන්නවනේ. හා? ඔව්. වක්කුඹුර දන්නවා මිසිස් මතිය පරණ කියන්නේ කවුද කියලා. එයා තමයි බොහොම තාමත් මහ කළු සිංහලේ වගේ අඟක් තිබිච්ච ද්‍රවිඩ කාන්තාවක්. ඉතින් ඒකම ආවට පස්සේ මට එක්තරා තෘප්තියකුත් ආවා. අනේ අවුරුදු 51කට පස්සේ ඒ ලෙවල් කරපු මම දැන් මෙතනට ඇවිල්ලා දේශනා කරනවා කියන එක ගැන. ඒක නිසා පොඩි අතීතයේ මම පොඩ්ඩක් ආවර්ජනය කළේ. ඒකේ මට තෘප්තියක් තියෙනවා. ඒ නිසා මගේ අතීත ආවර්ජනයේ තුලින් සමහර විට ඔයගොල්ලන්ට එක්තරා චිත්ත ධෛර්යයක් ඇති වෙනවා නම් ඒක ලොකු දෙයක් කියන එක විශ්වාස කරන නිසා. දැන් ඒ නිසායි මම විශේෂයෙන්ම මේ මහේස් ආචාර්ය මහේස්ගේ විශේෂයෙන්ම ස්ටුඩන්ට් කවුන්සිල් කෙනෙක් ස්ටුඩන්ට් ශිෂ්‍ය හැටියට මේකේ අනිත් පැත්තයි හරිනා වෙන්නට ඕන. දැන් මේ තුමුල්ලේ කතන්දරේ පටන් ගන්න ආරම්භක දේශනය මාක්ස්වාදී අදට වළංගුද කියන එක. මම හිතන්නේ ડોક્ટર මහේෂ් කොච්චර කාලයක් මේ දේකවල් කරන්න පුළුවන් වේද ඉස්සරහට කියලා. මොකද පවතින මර්ධනකාරී තන්ත්‍රය ඉදිරියේ සියලු දෙයක්ම අභියෝගයක් හැටියට අපිට බාර ගන්න සිදු වෙලා තියෙන ඛේදජනක සහ අවාසනාවන්ත තත්ත්වයේ තුල මේ විදිහේ ශාස්ත්‍රීය සාකච්ඡාවල් කරලා ඉවරලා ශිෂ්‍යයන්ට පාරක් පෙන්වන එක ලොකු දෙයක්. තමන්ගේ පාඨමාලාවේ පාරට වඩා පාඨමාලාවෙන් ඉගෙන ගන්න පාරේ යනකොට ඒකේ අන්තයට ගියාට පස්සේ ඒ තමන් ගනු ලබන උපාධියේ වගකීම එහෙම නැත්නම් උපාධියේ බරක් ඇත්තටම එළියට බැස්සම රීඩ් ඇවනිව් එකට බැස්සම නැහැ. පාරේ නැහැ. විශ්වවිද්‍යාලය ඇතුලේ භූමියේ ඒකට ඉල්ලුමක් තියෙන්න පුළුවන් වැදගත්කමක් හම්බෙන්න ඕන. පාරේ තියෙන වෙනමම දෙයක්. ඔයගොල්ලෝගේ ඉල්ලා හිටින්නේ පාර ඉල්ලා හිටින්නේ වෙන කතන්දරයක්. ඉතින් අන්න ඒක නිසායි මෙන්න මේ විදිහේ සාකච්ඡාවල් මම හිතන්නේ වැදගත් වෙන්නේ විශ්වවිද්‍යාල මට්ටමේ. හැබැයි කරුමෙට වගේ අවාසනාවට වගේ නැත. අපි විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ මගේ ඒ කාලය ඇතුළත ඒ දවස්වල විශ්වවිද්‍යාලයට ලංකාවේ හිටපු තාමත් මේ වමේ කියලා හිටපු අය ඒ දවස්වල ඉතින් අපිටත් වම ගැන කතා කරලා කියලා දීපු අය ගේ සාකච්ඡාවල් තියෙනවා. අපිත් එක්ක කොන්දේසි සහිතව ගනුදෙනු තියෙනවා. ඒ පරණ වාමාංශිකයොත් එක්ක අද පවා තියෙනවා. ඒ නිසා කොලිනාඩ සිල්වලා ලෙස්ලි ගුණවර්ධනලා ඒ කාලේ හිටපු එන්.එම්. පෙරේරලා ඒ කට්ටිය විශ්වවිද්‍යාල චම්ලි ගුණවර්ධනලා ඒ කාලේ හිටපු ප්‍රස්කිවාදීන් හැටියට හිටපු අය පෙරදෙන විශ්වවිද්‍යාලේ මේ වගේ කතිකාවල් වලට සහභාගී වෙනවා. දේශපාලකයෝ. දැන් අද මොකාට දෙන්න කියන්න පුළුවන්. මොකාටද දෙන්න කියන්න පුළුවන් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මෙන්න මේ දේශනයක් කරලා යන්න කියලා කාට දෙන්න කියන්න පුළුවන් මේක. ඉතින් අන්නේ තත්වයේ ඇතුලේ තමයි මම හිතන්නේ මේ මහේෂ්ගේ ශ්‍රමය වැදගත් වෙන්නේ. ඒ නිසා මගේ නැවතත් වරක් ස්තුතිය මහේෂ්ට හම්බ වෙනවා. ඒ නිසා මම දැන් මගේ අද මාතෘකාවට එළඹෙමි.
සමහරක් වෙලාවට මේ පිටපතට යයි සමහරක් වෙලාවට පිටපතෙන් පිටතට යයි. සාමාන්‍යයෙන් පිටපතක් කියවන එක අපි ඒක කරන්නේ ශ්‍රාවක මඩුල්ලට ගරුත්වයක් පිණිසයි. මේක දේශපාලන වේදිකාවක් නොවෙන්නත් නෙමෙයි. හැබැයි මේ පවතින දේශපාලන ඇතුලේ තියෙන නන්නන්තර යන දේශපාලඥයින්ගේ වේදිකාවකුත් නෙමෙයි. ඉතින් ඒක නිසා මම පිටපතකුත් මාගාව තියෙනවා. අදිසියෙන් මට අමතක වුණොත් කියන එක සහ විශේෂයෙන්ම මාක්ස්වාදය අදට වළංගුද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන්. දැන් මේ සම්බන්ධයෙන් මම ඉස්සෙල්ලාම මං කෙටියෙන්ම කියන්නම්කො මං කියන්නේ මොකද්ද කියලා. වළංගුද කියන ප්‍රශ්නයක් තියෙනවානේ, ප්‍රශ්නාර්ථයක් නේ ඉස්සරහට තියෙන්නේ. ඔකට පිළිතුරක් ඕනනේ. ඒ පිළිතුරට අවශ්‍ය ටීකා ටිප්පණි ආදී ඔක්කොම පැහැදිලි කිරීම මම පැයක් ඇතුළත මට කරන්න හරි අපහසුයි. ඒක තේරුම් අරගන්නත් ඕන. නමුත් මගේ පිළිතුර සත්තකින්ම ඕව. ඕකෙන් තමයි මම පටන් ගන්නේ. ඒ කියන්නේ මාක්ස්වාදයේ කොන්දේසි විරහිතව අදට වළංගු. කොන්දේසි විරහිතව, කොන්දේසි සහිතව නෙමෙයි. කොන්දේසි විරහිතව කිසිම කොන්දේසියක් අවශ්‍ය වෙන්නේ. එතකොට අදට වළංගුද කියන එකේ මේ අද කියන එක පිළිබඳව මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මම අන්න එතෙන් දෙනවා මගේ ස්ක්‍රිප්ට් එකට. මොකද මට වෙනත් දේවලුත් ආවේගයට කියවෙන්න පුළුවන් නිසා වේ. දැන් මම ලියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි. ඒක මම පැහැදිලි කරන්න අවශ්‍යයක් මට හිතුණා. අද යන්නේ අර්ථය මම ඇහෙනවද? ඇහෙනව නේද? හරි. අද යන්නේ අර්ථය කැලෙන්ඩරේ දිනකට හෝ අද හෙට හෝ අනිද්දා යන අර්ථ නෙමෙයි. ඒක කැලෙන්ඩරේ තියෙන අද කවද්ද හෙට කවද්ද අනිද්දා කවද්ද කියන ඒ අර්ථ කැලෙන්ඩර් අර්ථය නෙමෙයි. අද යනු ධනවාදී අදක්. ධනවාදී විසින් අපට දී හෝ පටව ඇති අදක්. ධනවාදී අප වෙලාගෙන ඇති අදක්. අපව ප්‍රාණ අපකාරීන් හැටියට අරගෙන ඇති අදක්. බාණ්ඩ අර්චනකාමය අපේ ශරීර වලට එන්නත් කරන අදක්. බාණ්ඩ පසුපස හතේ වැටෙනකන් දුවන්න අපිව පොළඹවන අදක්. ඒ නිසා ලෝක ජනගහනයෙන් 97%ක් පෙළමින් 14ක් පමණක් සැප විඳින අදක්. මෙම මානව විරෝධී ධනවාදයට එරෙහිව පළමුවෙනි වෙඩිපිරුය ධනවාදයේ ගැටවරවදී පත්තුකලේ 19 සියවසේ මැදදී කාල් මාක්ස් නැමැති ඒ අග්‍රගණ්‍ය චින්තකය. අර මහේෂ් කිව්වා වගේ නොකියුවා වගේ කිව්ව දේත් හරි නොකියපු දෙ මෙන්න මේක. මේ සතවර්ෂයේ 1999 2000ට පෙරලෙන වෙලාවේ ලෝකේ මේ දක්වා පහළ වෙච්ච අති ශ්‍රේෂ්ඨම බුද්ධිමය ජීවියා කවුද යන්න පිළිබඳව බ්‍රිතාන්‍යයේ BBC එකේ ධනවාදී මාධ්‍යයක් ඒ කරන ලද සමීක්ෂණයේදී කාල් මාක්ස් තමයි ඉතාමත්ම දසදහස් ගානක වෙනසක් ඇතුව ඉදිරියට ආපු එකම පුද්ගලයා. ඉතින් ඒක නිසා මේ මාක්ස් සම්බන්ධයෙන් අපිට තිබිය යුත්තේ භාවාත්මක බැඳීමක් මෙන්ම බුද්ධිමය සමීප වීමකුත් තියෙන්නට ඕන. දැන් මම මේ කතාවේදී සමහරක් වෙලාවට මම භාවාත්මක විදිහේ වචන පාවිච්චි කරලා තියෙනවා. මගේ පොත්වල පාවිච්චි කරලා තියෙනවා. ඊයේ දිවයින පත්තරේ තිබිච්ච හිතවත් කාල් කියලා ඊයේ පළ වුණා. ඒ පත්තරේ ලොකු ලිපියක් 1133 වෙනි මාක්ස්ගේ අනුස්මරණය වෙනුවෙන් මම ලියපු එකක්. ඒක මම ඉංග්‍රීසියෙන් දැන්ට ලියලා තියෙනවා. මම හිතන්නේ ඊළඟ අයිලන්ඩ් එකේ
බදාදට ඒක පළ වෙයි. දැන් එතෙන්දී සමහරක් වෙලාවට මගේ වචන භාවිතය සහ වාක්‍ය හරඹය භාවාත්මක වෙලක් තියෙනවා. හැබැයි මේ භාවාත්මක අස්සේ පොඩ්ඩක් පවුරු ගාලා බලනකොට ඒකේ තියෙන එක්තරා විදිහේ බුද්ධිමය එළඹුමක්. කරුණ වලට කරනු ලබන බුද්ධිමය එළඹුමක් සහ අතීතයත් එක්ක අපි කරන ලද බුද්ධිමය ගනුදෙනු මාක්ස්ගේ අනුග්‍රහය යටතේ සහ ඒ අවවාද අනුශාසන යටතේ කරන ලද දෙයක්. ඉතින් ඒක නිසා මාක්ස් නිකම්ම අපිට 133 වෙනි සැමරීම වෙනුවෙන් මම මේ අරක ලිව්ව එක මේක මගේ දේශනය කටින් කියන එක. ඒ නිසා 133 වෙනි අනුස්මරණයත් අලලයි මේ දේශනය අද පවත්වන්නේ. මාක්ස් සාමාන්‍යයෙන් දිවා රාත්‍රී දෙකම වගේ මං හිතන්නේ අපි කවුරුත් දැනගත යුතු එකක් තමයි අපි ඉන්නේ පරිගණක යුගයේ. අපි ඉන්නේ ආලෝකයේ තියෙන යුගයේ. ආලෝකය කියලා කියන්නේ විදුලි ආලෝකයේ තියෙන යුගයේ. ඒ නිසා අපිට දැන් මම මේ පිටපත සකස් කළේ කම්පියුටර් එකේ. මාක්ස් ගැන ලියන පිටපත මම සකස් කරේ කම්පියුටර් එකේ පරිගණක. හැබැයි මාක්ස් අපිට ලියපු පිටපත දේශපාලන පිටපත අවාසනාවට වගේ මාක්ස්ට ලියන්න සිදුුනේ පෑනෙන්. තීන්තකුගේ. ඉටිපන්දන් එළියේ. මං හිතන ශ්‍රේෂ්ඨකමට වෙනත් දෙයක් අවශ්‍ය නැහැයි කියලා කියනවා. ඒ වගේ කැප් කිරීමක් වෙච්ච පුද්ගලෙක්. ළමයින්ගේ තමන්ගේ දරුවෝ දෙන්නෙක් බෙහෙත් ගන්න සල්ලි නැතුව මරණ අවස්ථාවල දරිද්‍රතාවයේ ඉහළ මට්ටමක ඒ කියන්නේ පහළමට වැඩි පොඩ්ඩක් ඉහළින් එංගල්ස්ට පින් සිද්ධ වෙන්න වගේ කියලා සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා. එංගල්ස්ගේ ආධාරයේ යටතේ මාක්ස් අපිච්ච පුද්ගලයා. ඒ නිසා එවැනි බාහිර දුර ආර්ථික දරිද්‍රතාවයක නිමග්න වෙලා ඉඳද්දී නියැලීලා තියෙද්දී අර කටුපෑනකුත් අරගෙන තීන්ත කුඩුවට ඔබා මේ සම්පූර්ණ පොත් කන්දරාවක් සමාජ වෙනුවෙන් අපි වෙනුවෙන් ධනවාදයට එරෙහිව ධනවාදය නැමැති බිල්ලකින් එදා හිටපු මිනිස්සුත් ගලවගෙන අද ධනවාදය නැමැති මහසෝනාගෙන් අපිව ගලවීම සඳහා කරන ලද ප්‍රයත්නයේ ශාරීරික වෙහෙස බුද්ධිමය වෙහෙසට අපි අනිවාර්යයෙන්ම ප්‍රණාමයක් සිටිය යුතුයි. ඉතින් ඒක නිසා මාක්ස්ගේ මේ එයා එදා ඒ දවස්වල ධනවාදය දිවා රාත්‍රී තාමත් තීක්ෂණ විදිහට හදාarලා ඒකේ ගතිකයන් හොඳ විදිහට තේරුම් අරගෙන ධනවාදයේ කවදා හරි කොහාටද යන දිශානතිය තේරුම් ගැනීම සඳහා වර්තමාන ධනවාදයේ තියෙන ඒ ව්‍යුහයන් සහ ඒ ගතිකයන් ඉතාමත්ම මැනවි සූක්ෂම පුදුම සහගත ලෙස හදාරපු පුද්ගලෙක් හැටියටයි මාක්ස් අපි කතා කරන්නේ. දැන් අපි ඒ විදිහට මාක්ස් පොඩ්ඩක් මම හඳුන්වලා දුන්නේ. මෙතන ශිෂ්‍යයන් ඉන්න බව මට පේනවා. සාමාන්‍යයෙන් කම්කරු පන්තියක ජනතාව හිටියානම් කම්කරු සහෝදරවරු හිටියානම් සහ ක්‍රියාකාරී වාමාංශික ව්‍යාපාර අදත් තියෙනවා ලංකාවෙත්. ඒ අය හිටියානම් මට පේන්නේ එක්කෙනයි දෙන්නයි. මම කෙලින්ම මාක්ස් ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මාක්ස්ගේ චරිතය හෝ එහෙම නැත්නම් ජීවදත්ත හෝ ඒක කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ තරුණ ශිෂ්‍යයන් ඉන්න නිසාවෙන් තමයි මම මාක්ස් කවුද කියන එක ඉස්සෙල්ලා කියලා දුන්නේ. මොකද අද තියෙන මේ ශාස්ත්‍රීය දරිද්‍රතාවය නිසා මාක්ස් සම්බන්ධයෙන් සමහර විට අහන්න ඉඩ තියෙන කියන කතන්දරේ මට කිව්වා මේ එnde ඉස්සෙල්ලා සර් මේ මිනිසුන්ට මාක්ස් පිළිබඳ මේ මිනිසුන්ට කියලා කියන්නේ මේ අද ඉන්න පරම්පරාවට ඔයගොල්ලන්ටවත් නෙමෙයි සහ ඔයගොල්ලෝ නැතුවත් නෙමෙයි ඒ කුලකයේ ආස්සේ ඉන්නවා නැතුව නෙමෙයි කාල් මාක්ස් කියලා කිව්වම අහන්න ඉඩ තියෙනවා ගොඩක් දුරට පොප් ගායකයෙක්ද කියලා. ඔක තමයි සංස්කෘතිය. පොප් ගායකයෙක්ද මාක්ස්. ඒ තරමට මාක්ස් අභාවයට ගිහිල්ලා අමතක වෙලා ඒ සියලුම බුද්ධමය නිම්වලලු වලින් මුදවාගෙන
වෙන පැත්තකට ජනතාව හැරවීමේ ධනවාදී කූට උපක්‍රමයකට අපි නතු වෙලා ඉවරයි, හසු වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා මාක්ස් වැළලීම හයිගේට් එකේ 1883 මාර්තු මාසේ 14 වෙනිදා මාක්ස් මැරුණට පස්සේ හයිගේට් ලන්ඩන් වලම තමයි භූමි දානය කරනු ලැබුණේ. එදා ශාරීරික වශයෙන් මාක්ස් වැළලුවා. නමුත් ධනවාදය එදා ඉඳලා අද වෙනකුත් කරන්නේ ශාස්ත්‍රීය වශයෙන් ධනවාදයට එරෙහිව ගිය පුද්ගලයෙක් නිසාවෙන්, තවමත් මාක්ස්ට බය නිසාවෙන්, තවමත් මාක්ස්ගේ රූපේ දැක්කත් වෙවුලන නිසාවෙන්, ඒ අවතාරය තමන්ව බය කරන නිසාවෙන් හීනෙනුත් හැබැයි හුරගෙන කාපු මිනිසුන්ට හීනෙන් බය වෙන්නට බොහෝම ප්‍රවණතාවයක් තියෙනවා කියන එක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් කියන ලද දෙයක්. ඉතින් ඒ නිසා ධනවාදයේ උත්සාහ කරන්නෙම මේ විදිහට මාක්ස් වලලන්න අවලංගු කරා. ඒකට අපි වැටිලා ඉවරයි. ගොඩ දෙනෙක්. අපේ වාසනාවට කම්කරු පන්තිය විතරක් තවමත් අදත් මාක්ස්ගේ වළංගු භාවය පිළි අරගෙන කම්කරු පන්තිය තවමත් කාර්මික රටවල් වල අදත් යුරෝපෙත්, ඇමරිකාවෙත්, අප්‍රිකාවෙත්, ඕස්ට්‍රේලියාවෙත්, ආසියාවෙත් මහදීප පහේම කම්කරු පන්තිය අදත් කම්කරු පන්තියට මාක්ස් වළංගුයි. කම්කරු පන්තියට මාක්ස් සජීවී. ඒ අදහස් ඔක්කොම උත්තේජනය. එනිසා මේ අද යන ධනවාදී වාණිජ්‍ය ධනවාදී ඒක උපරිමයට තවම ඇවිල්ලත් නැහැ ඇත්තටම. හැබැයි උපරිමය ගානට ඇවිල්ලා. අද මේ පවතිනේ. මගේ පෞද්ගලික දේ තමයි මම ධනවාදයේ වැටෙනකන් ජීවත් වෙලා ඒකේ තෘප්තිය සහ ඒ පිළිබඳව මේ අගයන්ද හෝ ඒ පිළිබඳව සතුටු වෙන්න මට ජීවත් වෙන්න බැරි වෙයි. කාලය පිළිබඳ ප්‍රශ්න නිසා. නමුත් මට එකක් සහතිකයි. ටිකක් ඈත වුණත් ඈත ගියත් ඊටමත්ම මෑතකදී ධනවාදයේ වැටීම මාක්ස් එදා අනාවැකියේ කිව්වා වගේම ඒ වැටීම නම් සත්‍යකයි, නියතයි. ඒ වැටීම ස්වභාවික වශයෙන් වැටීමක් හැටියට නෙමෙයි මම මෙතන කතා කරන්නේ. ඒක වටනවා. විශේෂයෙන් ඒ වැටීමට දායක වෙන්නේ මධ්‍යම පන්තිය නෙමෙයි කම්කරු පන්තිය. මොකද ඒක නිසා තමයි කම්කරු පන්තිය පිළිබඳව කාල් මාක්ස් ලොකු දැඩි විශ්වාසයක් තිබ්බේ වෙනත් කිසිම මධ්‍යම පන්තිකයෙකුට මං වගේ ඒගොල්ලෝ වගේ මේ ධනවාදී බහිරවයාගෙන් පීඩිත පන්තිය මුදවා ගන්න බෑ. ඒක මුදවා ගන්න පුළුවන් එකම පන්තිය තමයි කම්කරු පන්තිය. මම මගේ දේශනාවේ මැදදී මේවට තව පාසටහන් සහ තව උපග්‍රන්ථ කීපයක් එහාට මෙහාට වෙයි. එතකොට මම මේ කියන ලබන දේ බොහෝ දුරට වැටහෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මාක්ස් අදට වළංගු වෙන්නේ අපිට ඒ මාක්ස් කරපු නිර්වචන යම් යම් සංකල්ප ගැන, ධනවාදය ගැන දීපු නිර්වචන, ශාස්ත්‍රමය ගැන දීපු නිර්වචන, නිෂ්පාදන ප්‍රකාර විසින් ඇති කරනු ලබන නිෂ්පාදන සම්බන්ධතාවන්ගේ අමානුෂිකකම් සහ මානුෂික විරෝධීභාවය පිළිබඳ කරන ලියන ලද ලේඛන, ඒ සියල්ලක්ම ඒ සෑම පුරෝකතනයක් එකක් නෑර සනාථ වෙලා තියෙන ප්‍රධාන දේවල්. ඒ නිසා මගෙන් අහන්න එපා. මාක්ස් කිව්වේ දියුණු ධනවාදී කාර්මික රටවලයි විප්ලවය ඇති වෙන්නේ. නමුත් ඇති උනේ රුසියාවේ කියන වගේ බාල ප්‍රශ්න. හරියටම රුසියානු ඉතිහාසය දන්නෙත් නැතුව, හරියටම ට්‍රොස්කිලව හදාරන්නෙත් නැතුව, ලෙනින්ලව හදාරන්නෙත් නැතුව, හරියට ස්ටැලින්ගේ භූමිකාව මොකක්ද කියන එක දැනගන්නෙත් නැතුව මේ කරනු ලබන විශේෂයෙන්ම ධනවාදීන් විසින් මුදවා හරින ලද තර්කයක් තමයි මාක්ස්ට ඉරෙහිව දැන් අපි එතනින් නෙවෙයි ඇත්තටම පටන් ගන්න. ඒ වගේ මේ සරල සිල්ලර කරුණු වලින් නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව දකින්න. ඇයි යුරෝපෙන් නැතු ඇයි රුසියාවේ ඒක ඇතුනේ දකින්න කියවන්න වෙන්නේ මාක්ස්වම තමයි.
ඒක දකින්න වෙන්නේ කියවන්න වෙන්නේ මාක්ස්ගෙන්ම තමයි ඒකටත් උත්තරයක් ගන්න වෙන්නේ. ඒ නිසා ඒක මාක්ස්ෙන්ම ගත යුතු උත්තරේ පෙරලා මාක්ස්ට එරෙහිව දමලා ගැනීම සදාචාර සම්පන්න නැහැ ශාස්ත්‍රීය වශයෙන්. ඒ නිසා අපි මේ වගේ දේවල් ගැන නෙවෙයි මම මේ කියන්නේ. ප්‍රධානම සූත්‍රේ ප්‍රධාන දේවල් කීපයක් තියෙනවනේ මාක්ස්ගේ. එක්ක ශ්‍රමය ගැන කරපු දේවල් කතා කරපු දේවල්, ශ්‍රම විභජනය ගැන කතා කරපු දේවල්, පන්ති ස්ථාරයන් ගැන කතා කරපු දේවල්, සාමි සූරාකෑම පිළිබඳ විශේෂයෙන් ප්‍රශ්න ආදී ගැන කතා කරනකොට මේ දේවල් අද තියෙනව නැතුව නෙවෙයි. මම මාත් එක්ක යන් පොඩ්ඩක්. ගියාම දැනගන්න පුළුවන් කෙටියෙන්. මේක විශේෂයෙන්ම මේ මාක්ස්වාදී උගන්වන පන්තියක් නෙමෙයි. මාක්ස්වාදය ගැන පොඩි උනන්දුවක් ඇති කිරීම සඳහා කියවන්න කරනු ලබන දෙයක් අරෙන්ඩ සමාජයේ වෙනස් කිරීමක් මගේ දේශනාවෙන් පස්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ මම කාගෙන්වත්. ඒක කෙරෙන්නෙත් නැහැ. අද මේ ඇහුවා හෙට ගියා ආයිත් ඒ සෙක්කුවටම ගියා ඒ සෙක්කුවේම ආයිත් කරකුණා. ඊට පස්සේ තවත් කාලයකට කොහේ හරි පෝස්ටරයක් දැක්කොත් මාක්ස්වාදය අදටත් වළංගුද කියලා තවත් අල්තන්නකුත් දාලා ආන් එදාට ආයිත් මෙතනට ඇවිල්ලා සෙක්කුවෙන් පොඩ්ඩක් ගැලවිලා මෙතනට ඇවිල්ලා ඊට පහුවෙන්දට කියලා ආයි සෙක්කුවෙල් එනවා. දැන් ওই විදිහේ සමාජයක් තමයි අද තියෙන්නේ. මේ විතර නෙමෙයි මුළු ලෝකෙ පුරාම. මුළු ලෝකෙ පුරාම මේ වාණිජ්‍ය ධනවාදී අධ්‍යාපනය කරලා තියෙන නැස්පත්තිය විනාශය පාඨමාලා වලින් මාක්ස්වාදී අයින් කිරීම. ඒක මම හිතන්නේ මහේෂ්ට අමතක වෙන්න ඇති ඒක කියන්නේ. පෙරදින විශ්වවිද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුවේ මම උගන්වන කාලේ 69 ඉඳලා මම උගන්වන කාලේ තාමත්ම බොහොම අමාරුවේ සටන් කරලා තමයි මාක්ස්වාදී දර්ශනය පිළිබඳ පාඨමාලාවක් මම 73 පෙරදින විශ්වවිද්‍යාලයේ හඳුනලා දුන්නේ. තාමත් ඒක උගන්වනවා. එච්චරම තමයි මුළු විශ්වවිද්‍යාල පද්ධතියම පෙරදින විශ්වවිද්‍යාලයේ දර්ශන දෙපාර්තමේන්තුවේ මාක්ස්වාදී උගන්වනවා. අනිත් තැන්වලත් මාක්ස්වාදී ගැන්වෙනවා වෙන වෙන සබ්ජෙක්ට් වලට පුට්ටු කරගෙන. සමාජ විද්‍යාවේ මාක්ස්ගේ සමාජ විද්‍යාව දේශපාලනයේ මගේ තව හිතවත් මිත්‍රයෙක් ඉන්නවා මේ දේශපාලන විද්‍යාවේ කොළඹ විශ්වවිද්‍යාලේ අර ඉන්නේ අතන ඉඳගෙන මාක්ස් ගැන ඉගැන්වීමක් සෞන්දර්යයේ මාක්ස් ඉගැන්වීමක් මේ තැන් වල කැටි කැටි කරලා මේ ඩිපාර්ට්මන්ටලයිස් කරලා තමයි මාක්ස් අරගන්නේ සමස්තය ගන්නෙ නෑ ඒ පුද්ගලයාගේ මාක්ස්ගේ දර්ශනය කියන්නේ දර්ශනය කියන එක අනිත් ආයන්ගේ දර්ශන වලින් මම ඒක ලාක්ෂණික කරන්න කැමති නෑ මාක්ස්ගේ දර්ශනයක් තියෙනවා තමයි නැතුව නෙවෙයි හැබැයි ඒක පොලිටික්ස් ඒක පොලිටික්ස් වෙන ඇරෙන්න දර්ශනයක් නෑ ඒකට ඒ නිසා දර්ශනය නැමැති වචනේ වෛශ්‍යාවෘත්තිය යොදවපු මිනිස්සු පෙර අපරදෙගේ දෙගොල්ලම ඒ කර්තව්‍යයේ හිටියේ දැන් අපි කියන්නේ නැහැ ෆිලොසොෆි මාක්ස්ගේ ෆිලොසොෆි එකක් තියෙනවා තමයි ඕනෑම පොලිටික්ස් වලට ෆිලොසොෆි එකක් තියෙන්න ඕන එහෙම නැතුව යන්න බැරි නිසා ඒ නිසා එතන දේශපාලනයේ සමහරක් විට අපි කතා කරන්නේ මාක්ස්ගේ දේශපාලනය කියන මාතෘකාව යටතේ පමණයි. ඉතින් ඒක නිසා මේ සියල්ලම අද අපේ අස්පනා පිටම පේන නිසා, දැනෙන නිසා අපිට හැඟෙන නිසා තමයි මම කියන්නේ මාක්ස්වාදය අදට වළංගුයි. කොන්දේසි විරහිතව වළංගුයි කියන මතයට නිගමනයට මම ආවේ ඒ නිසා. මගේ ඒක අවසානයේදී පූර්ණ වශයෙන් සනාථ වෙන එකක් නැහැ මම කියන කතන්දරය අදට මාක්ස්වාදයේ වළංගු වීම පිළිගන්නේ නැති වෙන්න පුළුවන් මොකද මිනිස්සුගේ එක භාවමය සම්බන්ධකම් තියෙනවා වෙන වෙන දේශපාලන මතමතාන්තරත් සමග වෙන වෙන දෘෂ්ටිවාදත් එක්ක මිනිස්සු ජීවත් වෙන ඔය ඇඟේ එන්නේ දෘෂ්ටිවාදයකුත් එක්කයි මේ ශාලාව ඇතුළට ඒ නිසා සමහරක් ඈන්ට මේක වළංගු නැහැ කියන කතන්දරයට මම කියපුවලල් කියලා මේ දේශනේ නවත්වපු හැටි අනේ වළංගුනේ කියලා බහින එකක් නැති වෙයි නමුත් දේශපාලනය මාක්ස්වාදයේ මිනිස්සුන්ට අහක දාන්න පුළුවන් ඉග්නෝ කරන්න පුළුවන් හැබැයි දේශපාලනයේ මිනිස්සුන් නම් ඉග්නෝ කරන්නේ නැත දේශපාලනයේ මිනිස්සු ඉග්නෝ කරන්නේ නැහැ politics will never ignore people the society අපිට කරන්න පුළුවන් ඒක අපිට ඕන කෙනෙක් ඉග්නෝ කරන්න පුළුවන් නිසා මාක්ස්ත් ඉග්නෝ කරන එක ලේසි ඒක කරනවා. ඉතින් ඒක නිසා ඒ ස්කන්ධයන් මේ නිකන් පොඩ්ඩක් හිතන්න මින් පස්සේ මොනවා හරි තියෙනවා නම් මේ ඒ ගැනත් කියව ගන්න. මොකද ඒකත් එක්ක තමයි අපිට ජීවත් වෙන්නේ නිසා. දැන් ඇත්තටම
කාලයක් මාක්ස්වාදයේ වළංගු භාවයක් තිබුණයි කියන කතන්දරයක් මේ ධනවාදීන් විසින් පතුරවනු ලබන තවත් මිත්‍යාවක්. කාලයක් නම් මාක්ස්වාදයේ වළංගු වෙලා තිබුණා. දැන් නම් ඒක වළංගු නෑ. ඒක මම දකින්නේ මිත්‍යාවක් හැට. හැබැයි මිත්‍යාව කතිකාවක් වුණාට පස්සේ අපිට ඒ කතිකාවත් එක්ක නම් ගනුදෙනුවක් බේර ගන්න සිදු වෙනවා. මං කියන්නේ ආයිත් කියන්නද? මාක්ස්වාදයේ කාලයක් නම් මම දැකලා තියෙන අනන්ත පොත්පත්වල සංග්‍රහවල වල තියෙන එකක් තමයි ඒ දවස්වල නම් මාක්ස්වාදයට වළංගු භාවයක් තිබුණා. හැබැයි දැන් නම් මාක්ස්වාදයට වළංගු භාවයක් නැහැ. මාක්ස්වාදය වැළලීලා ඉවරයි. මාක්ස්වාදී දර්ශනයත් එක්ක මාක්ස් හයිගේට් සුසාන භූමියේ සැතපෙනවා. වළංගු භාවයක් නැහැ කියන්නේ. හැබැයි වළංගු භාවයක් නැහැ කියන එක කියන්නේම ධනවාදී. ඒක පතුරවහන ලබන මිත්‍යාවක්. ඒ නිසා එවැනි වළංගු භාවයක් සම්බන්ධයෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ වළංගු භාවයක් නැහැ කියන එකේ තියෙන මොකක්ද මේක අස්සේ තියෙන කතන්දරේ කියලා. අස්සේ තියෙන කතන්දරය ධනවාදීන්ගේ කතන්දරය. ඒක තමයි ඒක ප්‍රචාරය වෙන්නේ. මම තව පොඩ්ඩකින් ඒකට තව අනුපාන ටිකක් එකතු කරමු. තේරුම් අරගැනීම සඳහා. මොකද හේතුව අදත් මාක්ස්වාදයේ වළංගු. ඒක එදත් වළංගු. ඒ වළංගු භාවය අපිට පේනවා පොඩ්ඩක් පත්තර කියෝ නිසා. අපේ මාධ්‍ය කරනු ලබන වින්නැහි අපේ බුද්ධියට ලංකාවේ මාධ්‍ය විතරක් නෙවෙයි සෑම මාධ්‍යයක්ම ධනවාදී බුවල්ලගේ අණ්ඩක් හැටියට තියෙන මාධ්‍ය. ඒවා කරනු ලබන්නේ මොනවද කියන එක. ඒ විදිහ එකක් නිසා තමයි අපේ මාධ්‍ය ඇතුලේ මේ සිදුවෙන දේවල් ලෝකේ මහා පරිමාණ වශයෙන් සිදුවෙන දේවල් ධනවාදීන් විසින් සිදු කරන දේවල් අපේ මාධ්‍යයේ කිසිම රූපවාහිනියක හෝ වෙනත් නිවුස් ප්‍රවෘත්ති මාධ්‍යවල යන්නේ නැහැ. උන්ට ලොකු වෙන්නේ මම පත්‍රයකට ලිව්වා live at 8 or dead at 8 කියලා ආටිකල් එකක්. ඒ මිනිස්සුන්ට ලොකු වෙන්නේ එක දවසක් පෙන්නන මේ ලෝක සිදුවීම් ඇති වෙනවා මේ බුරුතු ගණන් මිනිස්සු අර ඔබාමාගේ පාලනයත් එක්ක ඇවිල්ලා කම්පැනි වලින් වීසි වෙනවා. ෆෝඩ් කම්පැනි වහනවා. අනිත් ඒ සංඛ්‍යා ලේඛනට මම පෙන්නනවා. දැන් ඒවා සියල්ලක් බුරුතු පිටින් ඒවා සිදු වෙනවා. මේ මැද පෙරදිග හෙන මේ මිනිමරුන් ගණනාවක් යනවා ISIS දාලේ ඕවා දේශපාලනයත් එක්කෙන් ලබන වෙන එක ව්‍යාපාර හුදු ව්‍යාපාර නිකන් මෂ්රූම් වෙනවා වගේ එනේ ඒවා අපි තේරුම් අරගන්න ඕන ISIS දේශපාලන ISIL දේශපාලන සදාම්ගේ කාර්යභාරය එහෙම නැත්නම් හුසේන්ගේ කාර්යභාරය ආදි වශයෙන් මේවා තේරුම් අර ඒ එකක්වත් මේ නිවුස් වල පෙන්නන්නේ මේගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මයිදිනේ රැස්වීම තියෙන්නේ ගාල්ලේද තියෙන්න ඕන එහෙම නැත්නම් මෙහෙද තියෙන්න ඕන මම හිතන්නේ කන පුරේනකම් ඒ දවස්වල තිබිච්ච එක මාතෘකාවක් ඔය හැමතැනම පත්තරවලද අරකද මේකද ওই විදිහට මොනවද මේ මාතෘකාව? තව දවසක මේ මිනිස්සු පෙන්වපු එකක් තමයි මේ ලෝකේ ඉන්න ලස්සන මේ කැතම බල්ලා. මේ බලු ප්‍රදර්ශනයේට කැතම බල්ලු තරඟකදී කැතම බල්ලා තමයි මේ මාධ්‍යයන් දෙකක. විදේශීය පුවත්තුනේ. ඉතින් කොහොමද දෙයනේ මේ අපේ ඉන්න දූ දරුවෝ ටික අපේ ඉන්න ළමයි ටික ටීවී එක බලාගෙන ඉන්න ළමයි ටික මොනවද ඉගෙන ගන්න? මොකක්ද ඉගෙන ගන්න මේ දේශපාලන මොකක්ද ඉගෙන ගන්නේ අවට ලෝකේ මොනවද සිදු වෙන්නේ කියලා ලින්දේ ඉන්න ගෙම්බව ලින්දේ තියලාම තලනවා අඩු වශයෙන් උඩට අරගෙන තලපන් ඌටත් පොඩ්ඩක් ලෝකෙ පෙන්නලා පාගපන් එහෙම එකක් නැතුව අපිට නොදැනුවත්වම අපිට රහසෙම ওই දේවල් මුදා හරිනවා මාධ්‍ය විසින් ඒ නිසා ධනවාදී සමාජයේ ඇතුලේ මාධ්‍ය භූමිකාව හරිම පරිස්සමින් කියව ගන්නත් ඕන. නමුත් අපි දැන් ගොඩාක් ඒකට නතු වෙලා ඉවරයි. ඒ නිසා මේ හිටපු ජනාධිපතිගේ ක්‍රියාපටිපාටියන් එයා යන පන්සල් ගාන එයා නිවන් දකින්නවද නැද්ද දැන් සෝවාන් වුණාද හෙට මොකද වෙන්නේ ඊළඟට අනිත් ලොක්ක කතා කරන ලබන දේවල් අනිත් අය ගිහිල්ලා ණය හිඟා කන දේවල් මාර හිඟා කෑම කළා මාර තෘප්තියකින් මාද්දෙන් ඔය හිඟා කෑමෙන් ඒක කියනවා. මේ හිඟා කන්නේ කාගෙන්ද? මේ අපේ අනාගත පරම්පරාව උගස් තියලා හිඟාගෙන කාලා ඒ හිඟාගෙන කාපු සල්ලි වුණු තවත් එකක් හුරාගෙන කාලා ඊට පස්සේ තමයි ඒ ප්‍රවෘත්තියත් මහා බොහොම තලු මරමරයි ප්‍රවෘත්තියක් කියනවා. අර හිඟිල්ලා අපිට මෙච්චර හම්බුණා චීනෙන් අපිට මෙච්චර ඉන්දියාව දෙනවා කිව්වා දැන් සිංගප්පූරුවේ කේස් එක ඊයේ කිව්වා. ඉතින් මම මේක කියන්නේ මේ මාක්ස් මේ ඉස්සෙල්ලා මාක්ස්වාදයේ මේ අපිට වළංගුද කියන එකට ඉස්සෙල්ලා අපි මේ ධනවාදයේ අපි භූමිකාව ඒකේ එහෙම නැත්නම් ඒකේ චලනය වෙන්නේ මොන අතටද කොහොමද මේක අපි ගාවට එන්නේ කොහොමද ධනවාදය ඇවිල්ලා අපි වැළඳගන්නේ බොහොම සිප ගන්නලි විලාසෙන් ඇවිල්ලා අපේ බෙල්ල මිරිකන්නේ කොහොමද? අපි යන්නේ ඒ දේවල් තමයි
මම මේ විශේෂයෙන්ම ශිෂ්‍යයන් ඉන්න නිසා මම මේ භාෂාවත් සහ මේ විදිහට මම කතා කරන්නේ. මොකද ඒක තේරෙනවා විශේෂයෙන්ම එහෙම නැත්නම් මමයි වක්කුඹරේ කතා කරනවා ওই මාතෘකාව වෙන මට්ටමකට අපි ගිහලා කතා කරන්නත් ඉඩ තියෙනවා ගොඩක් දුරට. මොකද මමත් ගොඩක් දේවල් වක්කුඹරෙන් ඉගෙනගෙන තියෙනවා. වක්කුඹර පත්තරවල මේ කාලේ වැඩ කරන කාලවල වලදී ඒ පරිවර්තන වලින් මමත් ගොඩක් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා එයයි මම බැම් බැටි එළියට බැස්සොත් අපි වෙන විදිහකට ඒක ගැන කතා කරේ. මම මේ දැන් මේ කතා කරන්නේ ඔයගොල්ලන්ගේ සිංහල බොහොම තරුණ කොටස් නිසා ඔයගොල්ලන්ට තේරෙන භාෂාවෙන් ඇයි අපි මාක්ස්වාදයේ වළංගුද නැද්ද කියන ප්‍රශ්නයේදී ඇයි අපි ධනවාදයේ භූමිකාව මොකක්ද නැද්ද කියන එක තීරුම් අරගන්න ඕනේ. එතනින් තමයි වැඩේ පටන් ගන්න. එහෙම නැතුව මාක්ස් වළංගුවේ කියන එකෙන්මත් අපි පටන් ගන්නෙ නෑ. ඒක නිකන් අපේ ආරම්භක ලක්ෂයක් හැටියට එහෙම නැත්නම් ආරම්භක ප්‍රස්තුතයක් හැටියට ආරම්භක පීවරක් හැටියට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මාක්ස් අදට වළංගුයි කියලා මට පටන් ගන්න පුළුවන්. මොකද ටිකක් උත්තේජනයක් ඇති කරන්නේ. අවධානයක් මට දිනා ගැනීම සඳහා. එහෙම නැත්නම් ඇත්තම කතන්දරේ වෙන්න ඕන ධනවාදයේ රූපේ ඉස්සෙල්ලා කියලා ඊට පස්සේ මාක්ස්ගේ කතන්දරයට එන්න ඕන. හැබැයි ඒකට කමක් නැහැ. මොකද මාක්ස්ම කියලා තියෙන කතන්දරය තමයි මිනිසා ගැන ඉගෙන ගන්නවා නම් උවමනා නම් කෙනෙකුට මිනිසාගේ පටන් අරගෙන වානරයාට ගිය හැකි. එහෙම නැත්නම් වානරයාගෙන් පටන් අරගෙන මිනිසාට එන්න පුළුවන්. ඒ දෙකෙන් ඕන එකක්. හැබැයි අධ්‍යයනය හරියට වෙන්නට ඕන. ඒක හරියට ශාස්ත්‍රීය වෙන්න ඕන. ඒක හරියට මේ අතාත්තේ මේ කණ්ණාඩියක් වෙන්නට ඕන. එහෙම නැතුව ඒක හරියන්නේ නැහැ. ඒ නිසා මේ විධික්‍රමයන් අපිට උගන්වලා දීලා තියෙන්නේ ඇත්තටම මාක්ස් තමයි යමක් ඉගෙන ගන්න කොහොමද කියන දේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඓතිහාසික භෞතික එළඹුම සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා මම කිව්වේ අර ඒ විදිහට වළංගු නැහැ කියන කතන්දරේ. ඒ නිසා හැබැයි ඇත්ත තමයි එක විදිහකට. ඒකට හේතු ගණනාවක් තිබුණා. මොනවද හේතු ගණනාවක් තිබුණේ? එකපාරක් 1960 ගණන් වල ඇති වෙච්ච ප්‍රංශයේ තිබිච්ච පිබිදීම් වලදී බුද්ධිමත් මධ්‍යම පන්තිය ආචාර්යවරු මහාචාර්යවරු යුනිවර්සිටි විශ්වවිද්‍යාලවල පැරිස් වලදී මේ ඇති වෙච්ච ඒ තත්ත්වේ ඇත්තටම ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. හැබැයි මේ චෝදනාව කෙරෙන්නේ මහාචාර්යවරුන්ට සහ මේ මධ්‍යම පන්තික ප්‍රංශ බුද්ධිමතුන්ට විතරක් නෙමෙයි. ප්‍රංශයේ ඒ කාලේ හිටපු කම්කරු පන්තියේ හරියට මෙහෙවන්න බැරි වෙච්ච එක නිසා නැති වෙච්ච ව්‍යසනයක් හැටියටයි අපි ඒක දකින්නේ. ඉතින් අන්න ඒක නිසා ඒ හේතුවක් තිබුණා තමයි. ඒ එකම බර්ලින් තාප්ප කඩාගෙන වැටීම. ඒකත් එහෙම වුණා තමයි. ඉතින් ඒ නිසා නැගෙනහිර යුරෝපයේ පුරාම වගේ තිබිච්ච මාක්ස්වාදී රාජ්‍යයන් හැටියට තිබිච්ච දේවල් රාජ්‍යයන් හැටියට තිබිච්ච දේවල් මාක්ස් පැතු රාජ්‍ය නෙමෙයි. රාජ්‍ය ඇතුලේ ධනවාදී රාජ්‍ය සහ දේශපාලන මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමෝ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ආපු සහ වෙනත් ආකාරයෙන් ආපු රාජ්‍යන් බොහොමයක්ම නැගෙනහිර යුරෝපේ මාක්ස්වාදී රතු බර්ලින් තාප්පේ වැටීමත් එක්ක ලෙනින්ගේ ප්‍රතිමාව යකඩ මේ මොනවාද මේ වලින් කඩාබිඳ දැමීමත් එක්ක ඒ තත්ත්වය හරියට ස්ටඩි කරන්නේ නැතුව කෙලින්ම ධනවාදීන් දැහැගත්තේ මොකද්ද? වෙන්න නැගෙනහිර යුරෝපේ මාක්ස්වාදීන මාක්සිකල. බර්ලින් තාප්පේ වැටීමත් එක්කම මාක්ස්ුත් වැටුණා. දැන් ඕකත් මම කියන්නේ අර ධනවාදී දෘෂ්ටිවාදයෙන් ප්‍රචාර මාධ්‍යයේ කරනු ලබන එකක් තමයි. මේ කවදම හෝ කොයිම මේක හෝ මේ අපි මේ සූරාගෙන කන එකත් එක්ක ඇති වෙනු ලබන ප්‍රතික්‍රියාව අපිට ඊටාත්ම හොඳ වෙන්නේ නැත. ඒ හොඳ වෙන්නේ නැති නිසා අපි මාක්ස්වාදය හැකි හම්බ වෙන හැම අවස්ථාවකදීම මාක්ස්වාදයට පාර දීලා වටන්නට ඕන. ඉතින් ඒක නිසා ප්‍රංශයේ කතන්දරෙත් 60 ගණන් වල 80 ගණන් වල නැගෙනහිර යුරෝපයේ කතන්දරයත් එක්ක වැටිච්ච බර්ලින් තාප්පෙත් එක්ක මාක්ස් වැටුණා කියන කතන්දරය නැවතත් අර ප්‍රචාරණ මාධ්‍යයක් පමණයි. ඒක ප්‍රචාරණ මාධ්‍යයක් පමණයි. හැබැයි එහෙම වුණයි කියමුකෝ. ඔව් එහෙම වුණා. මොකද වුණේ නැත්තේ? යුගෝස්ලාවියා, රුමේනියාව, බල්ගේරියාව ආදී නැගෙනහිර යුරෝපයේ රටවල එහෙම වැටුණා තමයි. ඒ වැටීම මොකද එහෙම වුණේ කියන එක අවබෝධ කර ගැනීමට ඒක අපිට අභියෝගයක් හැටියට අරගන්න ඕනේ. ඒ අභියෝගය අරගන්න ඕන ආයිත් නැවතත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඇයි එහෙම වුණේ කියන එක බලන්න ලොකු අධ්‍යයනයක් වෙන්නට. එහෙම නැතු නිකම් භාවාත්මක වශයෙන් වැටෙන මාක්ස්වත් වැටෙනවා. එතනින් ඉවරයි. දැන් ඉතින් අපි ජොලි කරමු. දැන් මේ ජොලිය තමයි මේ ඉන්නේ. අර අධ්‍යයනය කිරීමේ ශාස්ත්‍රීය තෘප්තියක නැතුව නිකම්ම ජොලිය. ජොලියයි තෘප්තියයි කියන්නේ දෙකක්. ඉතින් ඒක නිසා
අර බාල ජොලියක තමයි දැන් ඉන්නේ. ඉතින් ඒක විදිහේ තත්ත්වයක් තමයි මම හිතන්නේ. ඉතින් මේ විදිහේ දේවල් ටිකක් හිතුණා. ඒ නිසා පහුගිය කාලයන් වල සිදුවෙච්ච දේවල් අරගෙන බැලුවාම මම ඊටමත් කෙටි කරන්නත් වෙනවා මට මේක දැන්ටමත් අපි පරක් වුණේ පටන් අරගත්ත පරක් වෙලා නිසා. ඒ නිසා මේ මම හිතන්නේ ෆුකුයාමා ගැන අහලා ඇති. ෆ්‍රැන්සිස් ෆුකුයාමා කියලා ඇමරිකන් විශ්වවිද්‍යාලයක හිටපු මතකාචාර්යවරයෙක් හැටියට ඉඳලා ඉකොනොමික්ස් කෙනෙක් හැටියට මේ හිටිය පුද්ගලෙක්. එයා ලියුවා The End of History කියලා පොතක්. හරියටම බර්ලින් තාප්පේ වැටලා නැගෙනහිර යුරෝපේ වුණාට පස්සේ මේ ජොලියේ ප්‍රතිඵලයක් හැටියට. ඒ ජොලිය ධනවාදීන්ට විතරක් නෙමෙයි ජොලිය උනේ මධ්‍යම පන්තික ප්‍රොෆෙසර්ස්ලටත් මාර ජොලියක් කියලා. දොස්තරලටත් මාර ජොලියක් කියලා. ඇයි? මධ්‍යම පන්තියේ සමාජික බුෂ්වාසිකේ මිනිස්සු නිසා. ඒ නිසා මේ වැටීම ෆුකුයාමාට ජොලියක් විතරක්මත් නෙමෙයි සහ අනිත් පැත්තට ධනවාදීන්ට ජොලියක් විතරක් නෙමෙයි. උගේ ප්‍රචාරණ මාධ්‍යයට දත්තයක් විතරක් නෙමෙයි මේ වැටීම. මේ මධ්‍යම පන්තික ප්‍රොෆෙසර්ස්ලා ඒ නිසා ෆුකුයාමා ඒ වැඩේ කරා. නමුත් දැන් මම හිතන්නේ අපි සංඛ්‍යාලේඛන ටික අපි දැක්කම අපිට පෙනෙයි මොන විදිහේ තත්ත්වයකද ෆුකුයාමා ඉඳද්දි කියලා එදා. ඊළඟට ඩිජිටල් තාක්ෂණය. ඒකත් පාවිච්චි කරනවා. මේ ඩිජිටල් තාක්ෂණය නිෂ්පාදන ක්‍රියාවලියේ කේන්ද්‍රයට ඇවිල්ලා තියෙන නිසා තවදුරටත් මාක්ස්ගේ කේන්ද්‍රීය සංකල්පය වන ශ්‍රමසූරා කෑම යල් පැන ගිය අදහසක් හැටියට දැන් සාමාන්‍යයෙන් සමාජගත කරනවා ධනවාදී උගතුන් විසින්. ඩිජිටල් ඇවිල්ලා තියෙනවා. දැන් අර මාක්ස් කතා කරපු අර දලිප් වැඩි පෙලාගත්ත ඒ කම්කරුව අද ඇත්තේ නැහැ. අද ඉන්නේ ඩිජිටල් තාක්ෂණය ඔක්කොම කරේ. මම ඒකට උත්තරයක් තියෙනවා මම මේ කියන්නේ මේ මාක්ස්වාදයේ වැටීම පිළිබඳව මාක්ස්වාදයේ ඕනේ නැහැ වළංගු නැහැ ඒක ඉවරයි ඒක මැරිලා කියන කතන්දර ගෙනාපු තර්ක කීපයක් තමයි මම මේ ප්‍රංශ කතන්දරේ මේ නැගෙනහිර යුරෝපයේ කතන්දරේ සහ ඊට පස්සේ මේ ෆුකුයාමාගේ එකෙන් ඊට පස්සේ මේ අන්තර්ජාල ඩිජිටල් තාක්ෂණය සම්බන්ධයෙන් ඒක නැහැ කියන කතන්දරේ ඊළඟට තව එකක් තමයි තව තර්කයක් තමයි ගෙනන මේ මාක්ස් හිටපු කාලේ කම්කරුවාද නැහැ ඒ කාලේ කම්කරුවාද නැහැ කියන කතන්දරේ ඒ නිසා සම්පූර්ණයෙන්ම කම්කරුවා කියන ඒ සංකල්පයත් ඉවරයි. ඒ නිසා කේන්ද්‍රයේ මාක්ස්වාදී චින්තනයේ දේශපාලන දර්ශනය තුළ තිබිච්ච කම්කරුවා නැති කේන්ද්‍රීය සංකල්පය සම්පූර්ණයෙන්ම දැන් ඒක දියාරු වෙලා ගිහිල්ලා ඉවරයි. ඒක විසිරීලා ගිහිල්ලා ඉවරයි. දැන් අද එහෙම කම්කරුවෝ නැහැයි කියන එකක් කියනවා. ඕක මේ කතාවලදීත් අපේ මේ ශිෂ්‍යොත් අපේ කතන්දර කියනවා. ඒවා කියනවා මාක්ස්වාදී දර්ශනය උගන්වනකොට සමහර උගන්වන්නේ ඒ කම්කරුවා දැන් නැහැ නේද? දැන් ඕක සමාජගත වෙලා ඉවරයි. ඉතින් අපි හිතනවා ඒ සමාජගත කරන මිනිස්සු මාක්ස් ඕන වෙලා තිබුණේ ධනවාදයේ මිනිවල් හාරන්න හැටියට කම්කරුවා අරගන්න. නමුත් මාක්ස්යේ මිනිවල් හාරන්නේ මේ ධනවාදී මධ්‍යම පන්තික බුෂ්වාසීකේ සමාජික වෙන මිනිස්සු. ඉතින් ඒක සමාජගත වෙලා ඉවරයි අද. ඉතින් ඒකත් එක හේතුවක් තමයි මේ ප්‍රශ්නේ නැවත මතුවෙන්නේ. ඊළඟට බෙනෙඩික්ටෝ ක්‍රෝස් කියලා හිටිය ඉතාලියානෝ ඒත් චින්තකේ 1907 දී මෙයා කියලා තිබිච්ච එකක් තමයි 27 වර්ෂයේදී නම් මාක්ස්වාදයට කොහෙත්ම තැනක් නැහැ ඉවරයි. හැබැයි හරියටම ඊට පස්සේ ඒක බොරු වුණේ මෙහෙම මේ මම කියන්නේ මෙන්න මේවට අහු වෙන්න එපා කියන එක. මේවා පත්තරවල දැක්කම මේවා පොතක දැක්කම අනේ මේවට අහු වෙන්නට එපා. බොරුවට අහු වෙන්නට එපා. ඉතින් මේවා ඉස්සෙල්ලා කියලා බලන්න ඒකයි මම මේ කියන්නේ ප්‍රධානම තර්ක පහක් මම මේ දැන් ඉදිරිපත් කළේ. ඇයි මාක්ස්වාදය මැරිලා කියලා කියන්නේ? ඇයි මාක්ස්වාදය අවලංගු වෙලා කියන්නේ? මොකද කියන එකට ප්‍රධාන දෙන්නේ මේවා ප්‍රචාරය වෙලා ඉවරයි. ඕවා තමයි ආයුධ හැටියට දාන්නේ මිනිස්සු. ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ කියන එක මම කිව්වේ. දැන් මේ සියලු පිටිපස තුල තියෙන එකම අරමුණක්. ඒ කියන්නේ මාක්ස් සහ මාක්ස්වාදී භෞතික මානවවාදී චින්තනය වලදාන්න. හැබැයි බෙනෙඩික්ටෝ ක්‍රෝස් 1907 මේ කියලා වසර 7යි ගත වුණේ ධනවාදී ඉරිතැලීමේ අධිරාජ්‍යවාදී පළවෙනි ලෝක යුද්ධය පටන් ගන්න. ධනවාදී ඉරිතැලීමේ පළවෙනි යුද්ධය ලෝක යුද්ධය පටන් ගන්න. ලෝක යුද්ධය කියන්නේ ඓතිහාසික ප්‍රපංචයක් පමණක්මත් නෙමෙයි. ඒක ඓතිහාසික ප්‍රපංචයක් තමයි. ඓතිහාසික සිදුවීමක් තමයි. හැබැයි ඒකට පාදක වෙච්ච සාධක වෙච්ච බලපාපු කරුණු මොනවද කියන එකේ බැලුවම
අර ධනවාදියා ඉන්නවා මේක අස්සේ. අර අධිරාජ්‍යවාදියා මේක අස්සේ ඉන්නවා. ඒක අධිරාජ්‍යවාදීන් අතරගේ යුද්ධයක්. ඒ නිසා බෙන්ටොක්ටෝ ක්‍රෝස් කියනවා 1907 දී එහෙම නෑ 17 වෙනකන් අවුරුදු 3ක් ධනවාදී යුද්ධයේ ගිහිල්ලා ලක්ෂ සංඛ්‍යාත ගාණක් මිනිස්සු මැරලා දීපල වලට හානි වෙලා ඔක්කොම සිදු වෙනවා. ක්‍රෝස් ඕක කතන්දරය කියලා 1907 කිව්ලා 1917 හරියටම අවුරුදු 10කින් රුසියාවේ විප්ලවය ඇති වෙනවා. ඒ විප්ලවය කොහරි ස්ටැලින් ගෙනිච්චද කියන එක පිළිබඳ වෙනම කතිකාවක්. ඒ සම්බන්ධයෙන් ට්‍රොස්කිවාදී චින්තකයෝ අනන්ත අප්‍රමාණ ලියලා තියෙනවා. කියලා තියෙනවා. පිටරටත් ලියලා තියෙනවා මෙහි ආයෙත් ලියලා තියෙනවා. මොකද සිදුවුනේ ඇයි එහෙම උනේ කියන එක. ක්‍රෝස් වැරදි. නමුත් කම්කරුපන්තිය රුසියාවේ ගොයිප් කම්කරුපන්තිය හරි. ඒක සිදු වුණා. එහෙමනම් කොහමද කවදාකවත් මේක හරියන්නේ නැහැ කියලා ක්‍රූස් කියන්නේ? මේ ඔක්කොම එකම ගෲප් එකේ ඉන්න, එකම හමුදාවේ ඉන්න, එකම ටීම් එකේ ප්ලේයර්ස්ලා. ඔය මම කියව ඔක්කොම කට්ටිය කාල්පපරුත් උතන්ට සෙට් වෙනවා. මාක්ස්වාදයට එරෙහිව. ඒ නිසා බේරගන්න සිදු වෙනවා මොරිස් කොන්ෆෝට්. ඕපන් සොසයිටි and මොකද ඕපන් සොසයිටි and its enemies කියලා පොපල් ලියන පොත. ඒකට විරුද්ධව මම ලියුවා පොත. සිංහල. ඉතින් ওইදී කතිකාවක් තමයි යන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? 1930 මේ ක්‍රෝස් කීප කතන්දරේ ආයි බොරු වෙනවා. මම මේ ක්‍රෝස් හැමතිස්සෙම ගන්නෙ ක්‍රෝස් වලගේ ක්‍රෝසස්ලා අදත් ඉන්න නිසා. ක්‍රෝස් මැරුනේ නැහැ. ක්‍රෝසස්ලාත් අදත් ඉන්නවා, මාක්ස්ලාත් අදත් ඉන්නවා. අපි මුන් දෙගොල්ලෝ වෙන් කරගන්නට ඕන හරියට. ඒ නිසා ක්‍රෝස් කීප කතන්දරේ එහෙම පිටිම නැති වුණා 1930 ගණන් වල මහා ආර්ථික අවපාතයත් එක්ක. ග්‍රේට් රිසෙෂන් එකක් තියෙනවා. මේක අවුරුදු ගණනාවක් ගිය එකක්. ඒක තමයි පළවෙනිම මේ දැනෙන්න පටන් ගත්තේ heart attack එක ධනවාදයට. ඉතින් ඒක සිදු වුණානේ. ඉතින් මාක්ස් කියපු කතන්දරයක්. ඊට පස්සේ මොකද? ඊට පස්සේ නැවතතරක් අධිරාජ්‍යවාදීන්ගේ යුද්ධේ නැවතතරක් දෙවෙනි ලෝක යුද්ධ වෙනවා. ඒක ගිහලා මිනිස්සු කෝටි ගණනක් මැරෙනවා. ඒක සිදු වෙනවා. මේක මේ හිට්ලර්ගේ භාවාත්මක මේ මොකද්ද ජාතිවාදයේ නාචිවාදයේ වෙච්ච නිසා ඇති වෙච්ච එකක්. අනේ කඩන්න එපා බෙදින්න එපා හිට්ලර් ත්‍රිලෝක යුද්ධේ. ඒක වැරදි විදික්‍රමයක්. ඒක වැරදි. මේක සයිකොලොජි නෙමෙයි. මේක පොලිටික්ස්. අපි ඒක හිට්ලර්ගේ ඒ ජාතිවාද මේ නාචිවාදයේ නිසාද මේක ආවේ ජාතිවාදයේ ඒකද කියන එකට නම් එරික් ෆ්‍රොම් කියවන්න ඕන. එරික් ෆ්‍රොම් ලියලා තියෙන පොත කියවන්න ඕන. Destruction. ඔය ලෝක යුද්ධ ගැන හිට්ලර් ගැන ලියලා තියෙන්නේ. Psychoanalytic point of view එකෙන් ලියලා තියෙන්නේ. ඒක කියවන්න පුළුවන්. එහෙම නැතිව පොලිටික්ස් වලින් කියවනවා නම් ලෝක යුද්ධ දකින්නේ අපි දෙවෙනි ලෝක යුද්ධ දකින්නේ පළවෙනි එක දකිනවා වගේම සහ ඇතිවෙච්ච සියලු අතීත යුද්ධ දකිනවා වගේම පොලිටිකල් මැටර් එකක් හැටියට මිසක් අරෙන්ඩ භාවාත්මක මනෝවිද්‍යාත්මක එහෙම එකක් නෙමෙයි. සියලු යුද්ධයක්. දැකි යුත්තේ සේමයි. ඉතින් ඒක නිසා අන්න ඒක සිදු වෙනවා. ඊට පස්සේ 1955 මම මේ ලියලා තියෙන වසර ටික. ඊට පස්සේ මේ 55 58 70 73 90 91 2000 සිට අද වෙනතෙකුත් හැමදාම මේ වර්ෂාවට මම මේ වර්ෂ කියන්නේ මතුවෙච්ච එකේ කැපිපෙන වර්ෂයක් නිසා 2008 කැපිපෙන වර්ෂයක් නිසා ධනවාදී අර්බුදය 930 ගණන් 2008 දෙවෙනි heart attack එකක් හැදිලා පොඩ්ඩක් ලාවට 30 ගණන් වල වගේ නෙවෙයි ඒකත් ඇති වෙනවා දැන් ඒකේ තමයි අපි ඉන්නේ ධනවාදය තවම 50 ඉන්නේ ඒකේ තමයි යහතින් ඉන්න බලන්න. ඉතින් ඒක නිසා මේ ක්‍රෝස්ලා කියන කතන්දර මේ 50 ගණන් වල 20 වෙනි සතවර්ෂයේ එක ගියා එක යට ගියා කියන එක 2008 වෙනකොටත් අද වෙනකොටත් අදත් තියෙනවා. ඒකෙන් පෙන්වන්නේ ලෝකේ පුරාම සිදුවෙන්නේ මොනවද ධනවාදී ආධිපත්‍යය යටතේ ධනවාදී ආර්ථික යාන්ත්‍රණය යටතේ එහෙම නැත්නම් ධනවාදී දෘෂ්ටිවාදයේ යටතේ සිදුවෙන්නේ අර විදිහෙම සූරාකෑම සහ පීඩනය. ඔය දෙකත් එක්කයි යන්නේ. ඒක නිසා අපි අර ආගියුමන්ට්ස් එකක් පිළිගන්න බෑ. පිළිගන්න ඕනෙත් නෑ. මම මේක වැඩියෙන්ම මේක තෝරාගත්තේ මේ ලංකාවට මේ වෛරසත් ඇවිල්ලා මේ මගෙන්ම අහලා තියෙන නිසා පුද්ගලයෝ මෙන්න මේ කතන්දර. අද කොහේ ඉන්න බ්ලූ කොලර් වර්කර්ස්ලා දින අද වයිට් කොලර්ස්. මං කියන්නම් ඒ බ්ලූ කොලර් එක ගලවන්නම්. මේ වයිට් කොලර් එක ගලවන්නම් ඒ කොලර් එක. එහෙම පිටම අන්දන්නම් බ්ලූ එක. මේ ඔයගොල්ලෝ ඉදිරියේ දැන්. තව පොඩ්ඩේ.
බ්ලූ කලර් කියලා කියන්නේ සාමාන්‍ය අපි කම්කරු පන්තියත් එක්ක දාඩියේ මේ මුගුරු හෙලාගෙන වැඩ කරන ජනතාවත් දක්වන වචනය වයිට් කලර් කියලා. නේ කල්සම් බල්සන් ඇඳගෙන අපි ගිහිල්ලා කාර් එකේ ගිහිල්ලා වෙස්සේ ගිහිල්ලා මේ සිලිකන් වැලි එකට ගිහිල්ලා සිලිකන් වැලි එකේ තාක්ෂණයෙන් ඩිජිටල් කරලා ඉවරලා වැටුපක් කරගෙන ගෙදර එන්න මිනිහා. ඒ වයිට් කලර්. දැන් මමත් එක්කත් වයිට් කලර්. එක පැත්තක. මං කම්කවරේ නෙමෙයි. ඒක නිසා අපි යන්නේ ඒවා එන්නේ මම මේ සාමාන්‍ය සරල භාෂාවෙන් කියන්නේ ඇත්තටම මේක තේරුම් ගැනීමට අවශ්‍ය වාග්මාලාවක් ඕනනේ. මේ පත්තරවල තියෙන වාග්මාලාවක් තියෙනවනේ. ඒවා කිව්ව ගත්තාම අපිට තේරෙනවා අනේ ඔව් මේ කීපේ දා අර අහවලා කීප කතන්දරේ ඇත්ත තමයි. මොකද්ද මේ සිදු වෙන්නේ? ඒකයි. දැන් අද මහා ලොකු කතාව මොකද වැට් එක? වැට් එක නෙමෙයි දෙයියනේ කතාව. වැට් එකද කතාව? ලාවට සුපර්ෆිෂියලි අරගන්නවා නම් ආනුභූතික වශයෙන් අරගන්නවා නම් දෘශ්‍යමානයේ විතරක් අපි අරගන්නවා නම් වැට් එක කතාවක් තමයි. හැබැයි වැට් එකට එහා දේශපාලන කතාවක් තියෙනවා. මොකද වැට් එක දේශපාලන කතාවක් නිසා. වැට් එක දේශපාලන කතාව සමහරව බදු ප්‍රශ්නය. නමුත් වැට් එකට එහා දේශපාලන කතාවක් අපි කරන්නේ වෙන දේශපාලන කතාවක්. ඒ නිසා ඒ සඳහා කියවෙන්න ඕන. ඒක තමයි සූරාකෑමේ කතාව. ඒක තමයි සූරාකෑමේ පරිච්ඡේදය. බදු වලින් එන්නෙත් ඒක, ශ්‍රමයෙන් අරගන්නෙත් ඒක, බුද්ධියෙන් අරගන්නේ සූරාකෑම, සියලු දෙයකින්ම සූරාකෑම. ඒ නිසා මාක් සූරාකෑම ගැන කතා කරපු එක වැරදිත් නැහැ. අද සූරාකෑමේ තියෙන විවිධාකාර ප්‍රකාරයන් පිළිබඳව පවතිනවා කියන එක අපි අව탁සිරු කළ යුත්තේත් නැහැ. ඒකත් එක්කයි අපි යන්න වෙන්නේ. එහෙමයි අපි එහෙම දකින්නේ. ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් දැන් මට කවුරු හරි සහායයට අවශ්‍ය වෙනවා මෙන්න මේක දාගන්න කවුරු හරි එන්න තව පොඩ්ඩකට අනිත් මට වතුර හේතුව අවශ්‍ය වෙයි දන්නෙත් නැහැ. ඊළඟට ධනවාදී මේ වර්තමාන ඛේදවාචකය දැන් මාක්ස් කතා කරලා 19 වෙනි සතවර්ෂයේ ඛේදවාචකය ගැන සහ ඒ ඛේදවාචකයට පදනම් වෙච්ච ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයක් නේ කතා කරේ. මේ ධනවාදී කියන එක 19 වෙනි සතවර්ෂයේ කෙලිම උපපාතිකව ආපු එකක් නෙමෙයිනේ. ධනවාදී එහෙම උපපාතිකව ධනවාදී එක ආවේ නැහැ. ඒකට ඉතිහාසයක් තියෙනවා. මේ පෙරලාගෙන මේ කොහොමද මේ මොනවාද ධනපතියා හැදුනේ කොහොමද ඓතිහාසික වශයෙන් විවිධ ආත්මවල ඉඳලා ග්‍රීසියේදී ස්වාමී ආත්මයේ ඉඳලා මේ රදල මේවවල බඩව සමර්ථ ක්‍රමයේදී ස්වාමී ආත්මයේ ඉඳලා ඒ ආත්මයෙන් පස්සේ වෙන්න මේකට එන මේ ආත්මය කියන වචනේ මම පාවිච්චි කරන්නේ ආගමික අර්ථයෙන් නෙමෙයි. භාෂාමය මේ අලංකාරයක් හැටියට. රෙටොරික් එකක් හැටියට මම සෝල් කියන එක පාවිච්චි කරා. ඒ ආත්මය ගැන අපි ඒකයි තේරුම් අරගත යුතු කාරණා. ඉතින් ඒක නිසා ධනවාදී වර්තමාන ඛේදවාචකයේ පෙන්වන දත්තවලට දැන් අපි අයින්කම් දෙමු පොඩ්ඩක් මම මේ කියපු පසුබිමත් එක්ක. මාක්ස් වළංගුද එහෙම නැත්නම් මාක්ස් මැරිලාද? ඒක තන්ත්‍රය. ධනවාදී වර්තමාන ඛේදවාචකයේ මේ ප්‍රතිශත සහ දත්ත සාක්ෂි සපයනුවේ මාක්ස්ගේ ධනවාදයේ අත්විවරම කඩාවැටීම ගැන එදා කී දෑ සනාථ වීම පමණක් නෙමේ මාක්ස් අදටද වළංගු බවයි. එදාටත් වඩා අද වළංගු බවයි. මම ඒක පෞද්ගලික දන්න සමහර කෙනෙකුට මගේ ප්‍රශ්න කරන්න පුළුවන්. එදාටත් එදත් වළංගුයි අදත් නෑ. මම කියන්නේ එදාට වඩා අද වළංගු. මාක්ස්ගේ චින්තනය ඇයි? මාක්ස් විරුද්ධ වෙච්ච ප්‍රතිවිරෝධය අද එදාට වඩා බලවත් නිසා. ඒ ප්‍රතිවිරෝධය නැමැති ධනවාදය අද එදාට වඩා බලවත් නිසා. ඉතින් ඒක නිසා අද තමයි හොඳටම වළංගු. සමහරට මාක්ස් හෙට හයිගේට් වලින් නැගිටලා ආවොත් මේ හෝල් එකට මාක්ස් කියනවා ඩෙස්මන්ඩ් කේව් එක හරි. අදට තමයි ඒක වළංගු වෙන්නේ කියලා. ඒ මොකද ඒ තරමට පීඩන, ඒ තරමට සූරාකෑම, ඒ තරමට විරැකියාව, ඒ තරමටම මිනිස්සුන්ව රැකියාව වලින් දොට දැමීම. ඔය තියෙන ලම නොක්සිලරි මිසස් මේවා තියෙන ඒවා ඔස්ට්‍රේලියානු මිසස් ඔක්කොම කපාදු කිරීම. මේ සියල්ලම අද සිදු වෙන එදාට වඩා. මොකද එදා ධනවාද එන්නේ මේ අද තියෙන එදා තිබුණ එක්තරා විද්‍යාවකින් සම්භාව්‍ය ධනවාදයේ මහත්මා ගතියක් පොඩ්ඩක් තිබුණා මාක්ස්ත් කියන කතන්දරේ හැටියට. ඒ ධනවාදය ඇති පොඩ්ඩක් ඒ උන් එක ගණන් බේර ගන්නත් පුළුවන්. කම සූර ගැන කයවා තමයි. නමුත් ඒකේ තිබුණ පොඩි සම්භාව්‍ය මහත්මා ගතියක් තිබුණා. අද ඒ එකක්වත් නැහැ. ධනවාදයේ සම්භාව්‍යයක් නැහැ. අද මහත්මාත් නැහැ. අති ඒක නිසා මම හිතන්නේ එදාට වඩා අද මාක්ස් වළංගුයි කියන එකයි මගේ පෞද්ගලික තියෙන මම ඒකේ මට දැන් මතක් වෙච්ච නිසා කතා කරගෙන යනකම මගේ මේ අවුරුද්දේ පොත් දෙක තුනක් කීපයක් එනවා. නමුත් ප්‍රධානම පොත් දෙකක් හැටියට එන්නේ එකක් තමයි මහාවංශය විසංයෝජනය කියන පොත.
අනිත් එක තමයි මම මේ දවස්වල ලියාගෙන යන දැන් පිටු 200 ගණක් විතර ඉවර කරලා තියෙනවා. Karl Marx's Das Kapital as a moral text. Karl Marxගේ ප්‍රාග්ධනය සදාචාර කෘතියක් හැටියට. ඒක මම බොහෝ දුරට Karl Marxගේ 200 වෙනි සංවත්සරයේ මේලා උද්දේනමේ 18. 2018 දී තමයි මම ඒක එලි දක්වන්න බලාපොරොත්තු වෙන්නේ පොත් කිහිපෙම වගේ දැන්ට ලියාගෙන යන්නේ. මම ඒක කිව්වේ මේක මේ සදාචාර කතන්දරයකටයි මාක්ස් එදා ආවේ. ධනවාදයේ විවේචනය කරන්නේම සදාචාරය සඳහා මිසක් අරෙන්න ධනවාදයත් එක්ක තියෙන කේන්තියක් එක්ක නෙමෙයි. ධනවාදයත් එක්ක තියෙන කේන්තියක් සම්බන්ධයෙන් නෙමෙයි. ධනවාදයෙන් බැටකන මිනිස්සුන්ට තියෙන ප්‍රේමය නිසා, ඒ ආදරය නිසා, ඒ අනුකම්පාව නිසා ඇති වෙන ලෙබෙන. අන්න ඕක තමයි කැපිටල් පොත පුරාම යන්නේ ආර්ථික දත්ත හරහා. ඒ ආර්ථික දත්ත තමයි ඉදිරිපත් කරන්නේ. මම කියන්නේ මේ හැම ආර්ථික දත්තයක්ම සදාචාරයට එළන ලබන පාවඩයක්. ඒක දිගේ ඵලයන් කියන එකට. ඒක නිසා මම බැලුවා ඉන්ටර්නෙට් එක හැමතැනම කොහෙව කිසිම තැනක. දැන් මමත් මාදී පහෙම ගිහිල්ලා තියෙනවා, පොත්වත් තැන්වල ගිහිල්ලා තියෙනවා, ලයිබ්‍රරිස් වල ගිහිල්ලා තියෙනවා, දැකලා තියෙනවා. කිසිම දවසක කිසිම තැනක නැහැ. අද ගිහිල්ලා ඉන්ටර්නෙට් එකෙන් ගාලා මට කරුණාකරලා කවුරු හරි කෝල්ලයක් දීලා කියන්න මේ කැපිටල් සම්බන්ධයෙන් ওই tie moral ඉන්ටර්ප්‍රිටේෂන් එකක් තියෙනවාද කියලා. යම් තැන්වල පොඩි තැන්වල කතා කරලා තියෙනවා. සමස්තයක් හැටියට ප්‍රාග්ධනය එහෙම් පිටිම සදාචාර කෘතියක් හැටියට සහ මානව වෙනුවෙන් ලියපු එකක් හැටියට නැතු ධනවාදය එහෙම් පිටිම ප්‍රතික්ෂේප කරන්න ලියපු කෘතියක්මත් නෙමෙයි. කෘතියක්මත් නෙමෙයි. ඒක ඇතුලේ තියෙන අන්තර්ගත ඒකට හැඟවිච්ච, ඒකට ආණ්ඩ්‍ය වෙච්ච, ඒකට ආධ්‍යාර වෙච්ච සදාචාරය. ඒ සදාචාරයත් එක්කයි මේ අපි යන්නේ. ඒ සදාචාරයට තිබිච්ච මාක්ස් තිබිච්ච කැක්කුමාර්ගන බලනකොට අද මේ ධනවාදය නැති කිරීමේ අනිවාර්යම අවශ්‍යතාවය අපි ඉදිරියමත් වෙලා තියෙනවා. සහ කොම්කරුපන්ති ඉදිරියේ විශේෂයෙන් මොකද අපි ගොඩක් දුරට මේක ගෙනියන වාහක වෙන නිසාවෙන් දැනුවත් හෝ නොදැනුවත් මේ සිස්ටම් එකේ ගෙනියන වාහකය අපේ එක්ක දැනුවත් එහෙම නැත්නම් නොදැනුවත්. නමුත් ඒකට තාමත්ම මිනිවල හරන්නා වෙන්නේ මාක්ස් කිව්වා වගේ කම්කරුපන්තේ මම හිතන්නේ ඒවට සංවිධානය වීමේ අවශ්‍යතාවය තමයි තියෙන්නේ. අපිට කියන්න පුළුවන් මේක ශාස්ත්‍රීය වශයෙන් මොකද මම ක්‍රියාකාරී සක්‍රීය වාමාංශික දේශපාලනය ඇතුලේ නැහැ මොන මගේ වෘත්තිය අනුවයි වෙන වෙන දේවල් උඩ අනුවයි සහ මේකේ තියෙන pedagogical value එක අනුව මේ ශික්ෂණ වටිනාකම ගැනීමේ වටිනාකම තියෙන නිසා කවුරු හරි ඒක කරන්නත් ඕන. ඒ නිසා මාක්ස් pedagogical පුද්ගලයෙක් ලෙනින් pedagogical ගුරුවරයෙක් ටොස්කි ගුරුවරයෙක් පෙකනෝෆ් ගුරුවරයෙක් ඒ නිසා කවුරු හරි එහෙම කටයුතු නනොත් මම කියන්නේ මම ඒ ගණේ කියලා. ඒගොල්ලෝ ඒ ගැන ඒකට කලේ කම්කරුපන්තිය සමග තමයි ගොඩාක් දේවල් ලෙනින්ලා වැඩ කරේ. එහෙම මේ එකක් අද මේ විශේෂ සත්‍යශය මට ඇත්තෙත් නෑ එහෙම කරන්න. ඒ නිසා මාව වර්ධව තේරුම් අරගන්න එපා. මම ඒ ගණේම පුද්ගලෙක් කියලා 100%ක්. හරි කෙසේ වෙතත් අපි බලමු දැන් ඊළඟට පොඩ්ඩක් බලන්නකො මේ recession 2008-10 although මේක මම ලියපු එකක් මට මතක හැටියට. ඔව්. Although capitalists are reluctant to admit it openly, they know in their heart that their cherished cathedral is collapsing and collapsing fast. The International Monetary Fund defined world recession as the global economic growth of 3% or less is equivalent to a global recession. මේ IMF එක මේ ධනවාදයේ මුරකාරයා ධනවාදයේ පොල්මන්කාරයා ආරක්ෂකයා IMF සහ World Bank මම තව ටිකක් පස්සේ මේක කතා කරන්නම් ඒ සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා මෙන්න මෙතෙන්දී අපි ඒක අපි දකිනවා ඊළඟට අනිත් එකට දාන්නකෝ බලන්න. By this criterion, even if you leave out the cyclical recessions the capitalist economy went through before 1980s, at least 4 periods since 1985 seem qualifying the measure. Mari Salakipu periods ticker. The recession surfaced in 2008, continues to this date without leaving even a modicum of hope for capitalism. Modicum කියලා කියන්නේ අංශු මාත්‍රයක් කියන්නේ. අංශු මාත්‍රයක බලාපොරොත්තුවක්වත් ධනවාදයට දෙන්නේ නැතුව තමයි මේ අවපාතයන් කලින් කලට periodically ඇති වෙන්නේ. මේ periodically ඇතිවීම
හැදෑරිය යුතු ගනුදෙනුවක්. ශාස්ත්‍රීය. ඇයි පීරියොඩිකලි මේක ඇතු වෙන්නේ? අපි පීරියොඩිකලි ඇතු වෙන බව ගන්නේ වැස්සට විතරද? අවුවට විතරද? පීරියොඩිකල් වෙනවා කියලා කතා කරා. ඒක නෝ අපි නොහිතන්නේ. ධනවාදයේ මේ පීරියොඩිකල් රිසෙෂන් එකට මුහුණ දීම, වැටීම පීරියොඩිකලි ඇති වෙන කොහොම හරි නැගිටිනවා. ආයි කොහොම හරි වෙන්නේ නැගිටින්නේ ඒත් අර රිසෙෂන් වලට හේතුපාදක වෙච්ච දේවල් නැවත රීඉන්ට්‍රොඩියුස් කිරීමෙන්. එහෙමයි නැගිටලා තියෙන්නේ. පුරාම නැගිටලා තියෙන්නේ. නැවතත් සමාජ සහනදායී දේවල් කප්පාදු කිරීමෙන්. ඒක වැඩි දුරට කරනවා. ඒ වැඩි දුරට කරුවම ආයිත් උන් වැටෙනවා. මේක නිකන් අර පුදුම චක්‍රයක් හැටියට විසම චක්‍රයක් හැටියට මේක යන්නේ. ඉතින් ඒක නිසායි මේක මේ සිදුවෙන්නේ. How can they be blind to the following stark facts and figures surface particularly during the recession in 2008 and 2009 and even today? මේක මේ මම දැන් මේ 2002 9 10 වල data දත්ත ටිකක් අරගෙන අපිට පොඩ්ඩක් දාන්න පුළුවන් ස්ටැටිස්ටික්ස් පොඩ්ඩක් ටික ඉක්මනට ඒක අපි බලමු නිකන් මොනවද වෙන්නේ කියලා. මිලියන 12ක් 2008 2009 2010 වසරවල lost jobs since November 2008. The downfall of industrial production by 1.6%. The downfall of the production of General Motors by 40%. Gross national income down by 12%. Make a levy report take the debt of $50 trillion. 50 trillion debt. America. Kagan de to America again. America again වෙනත් උන්ගේ. උන් ගන්න කාගෙද? උන් ගන්න ඇමරිකාවේ. ඒතර ඇමරිකාවේ උන් ගන්න චීන. චීන ගන්න ඒ උන් ගන්න කැනඩාවේ. IMF එක හරහා. නැති වෙනත් තුනක් තැන්වල. ඉතින් World Bank එක. දැන් ඔහොම තමයි ඔය ජාලය යන්නේ. ඔකට අපි කියන්නේ ඇත්තටම ණය ගැනීම නෙවෙයි චිල්ලර වෙලඳාව. එහෙමයි මේක වෙන්නේ මේක තනි කරම ණය නෙට් එකක්. ජාලයක්. ඒ ජාලය ඇතුලේ මේ වැඩේ යන්නේ. ඒ නිසා 3D හැම එකම හැම රටකටම ණයයි. හැම රටක්ම ණයයි. දැන් අපි ওই කතන්දරේ පෑ නිවුස් වලට කිව්වෙන්නේ මේ මහින්ද රාජපක්ෂ ණය ගත්ත එක හෝ මෛත්‍රී රනිල් ණය ගන්න එක හෝ මේ ණය කියන මේ වෛරසය ගැන අපි කතා කරන්නේ. ඇයි ණය ගන්න වෙන්නේ කියන කතා කරන්නේ. ඉතින් ඒකට මම හිතන්නේ අපි දැන්ට තියෙන මේ තත්ත්වයන් ඉඩ දෙන්නේ නැහැ ඒ වැඩවලට. මේ ඒකත් අර මර්ධනය කොටසක් ඇටියට ආවම ඒකට මිනිස්සු බය වෙනවා. මේ බය කියන එක දේශපාලනික වශයෙන් ඇති කරන ලද මානසික ගති සංස්ථාපනයක් මිසක් අරෙන්න බය නිකම්ම තියෙනවා මිනිස්සුන්ට බය තියෙනවා. ඒ මනෝවිද්‍යාත්මක බය වඩාමත් ඇති කරලා තියෙනවා ධනවාදී සමාජයේ විසින් මේ ආර්ථිකත් එක්ක. ඒ නිසා අපිට බයයි එළියට යන්න. අපිට බයයි මාක්ස්වාදයෙන් කතා කරන අර මහිස් කිව්වා වගේ. මේක කතා කරන්න බයයි එළියට යන්න බයයි. කතා පත්‍රයට ලියන්න බයයි. පහුගිය කාල පරිච්ඡේදවල මටත් ගෙදරට ලියුණා. යම් තත්ත්වයන් යටතේ. හරි. ඔක ඔස්ට්‍රේලියා, ජපාන් ඔක මට කියන්න වැඩක් නැහැ. ඔක හොඳට පේනවා. නිෂාන් හොන්ඩා ටොයෝටා දැන් නම් පොඩ්ඩක් ඔලු උස්සලා ඇවිල්ලා තියෙනවා ජපානයේ නැවතත් අර. ඔස්ට්‍රේලියාවේ තත්ත්වය 100,000 of people lost their jobs, increased unemployment, lower wages, cuts on education and health. මිලිට කපන්න පුළුවන් ප්‍රධානම දේ මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රධානම දේ. අන්න ඒක ධනවත් තියෙන බලුකම්. අපේ භාෂාවෙන් කිව්වොත්. මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රධානම දේ තමයි කපන්නේ. සෞඛ්‍ය. NHS එකයි. එංගලන්තේ. මොනතරම් දුරට වර්ජන කරාද මොනතරම් NHS සේවක පාට බැස්සද පෙළපාලි ගියාද? ඒ කප්පාදුවට සෞඛ්‍යයට මේ මොනවාද මේ බජට් එකෙන් වැය කරන්නේ නැති නිසා සල්ලි තේනේවත් කපනවා දොස්තරලා සහ සේවකයෝ එළියට දානවා ඊට පස්සේ පෙම්බේ ඕකයි කරන්නේ ඊළඟට දෙක අධ්‍යාපනය මිනිස්සුන්ගේ ඔළුව හදන එක නිරෝගීකම ඔක ප්ලේටෝ කියලා තියෙන කතන්දරයක් ඔළුවත් හදෙන්න ඕනේ ඒ කාලේ කියපු කතන්දරය මම ප්ලේටෝත් එක්ක නැහැ මොකද සාමාන්‍යයෙන් පන්ති ස්ත්‍රායනේ පියා තමයි ප්ලේටෝ පන්ති ස්ත්‍රායනයක් ඇති කළා නම් ඒ තමයි ප්ලේටෝ තමයි ඒක ඇති කළේ. ඒ නිසා මම ප්ලේටෝත් එක්ක කතන්දරය නෑ ප්ලේටෝ නිකන් කෝට් කරනවා විතරයි මේ කරුණු සාතික කරන්නේ. ඉතින් ඒක නිසා තමයි ඒ සිදුවීම් ඒ දෙක ආකාරයෙන් වෙන්නේ. ඉතින් අන්න ඒකයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඇමරිකාවේ තත්ත්වය එකයි ෆ්‍රාන්සයේ තත්ත්වය
චීනේ බලමුකෝ දැන් මේ හෙට අනිද්දාම ඉන්න මම මේ දවස්වල ලියාගෙන යනවා ලිපියක් විශේෂයෙන්ම මාක්ස්වාදී කෝණයෙන් මේ චීනෙන් පරිස්සම් වෙන්න කියලා. මොකද දෙවනි තොටිල්ල දැන් පැද්දෙන්නේ චීනෙට. චීනට පැද්දෙන්නේ. හැබැයි ඒ චීනට පැද්දෙන්නේ ඇමරිකාවේ යාන්ත්‍රණය. ඒ ඇමරිකාවේ දෘෂ්ටිවාදය. ඒකයි චීනට පැද්දෙන්නේ. ඒකයි චීනටත් ඇමරිකාව ටික බය මට අපිට විකල්පයක් එනවා කියන කතන්දරේට. ඒ පරණ මාක්ස්වාදී කතන්දර චීනෙත් එක්ක දැන් ගොඩක් දුරට අඩුයි. පරණ මාක්ස්වාදී කතන්දර විප්ලවය ඒකේ තියෙන නිලධාරී තන්ත්‍රවාදය සෑහෙන දුරට වර්ධනය වෙලා තියෙනවා. චීනයේ දේශපාලන නිලධාරී තන්ත්‍රවාදය සමාන කරනවා. සමහර මන් දැකලා තියෙන සමාන කරනවා ස්ටැලින්වාදී නිලධාරී තන්ත්‍රවාදයට රුසියාවේ තිබිච්ච එක නැවත චීනෙන් පහළ වෙලා කියලා. ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා චීනෙන් බොහොම පරිස්සම් වෙන්න වෙනවා. කොහොමද මේ ධනවාදී අත්ක්‍රම තුර අරකින් පරිස්සම් මේකෙන් පරිස්සම් වෙන්න කියන එක වෙන්න පුළුවන් එකම අර්ථය තමයි ඊට එරෙහිව නැගී සිටීම මිසක් ඇරෙන්න වෙන පරිස්සමක් නැහැ. ඒක නූල් බැඳලා යන්ත්‍ර බැඳගෙන කරබු කරේ දාගෙන බුදුහාමුදුරු බෙල්ල එල්ලගෙන කුරුසිය එල්ලගෙන ඉවරලා ඒකෙන් ආරක්ෂා වෙනවා කියන එක ඒක යාතු කර්ම වල තියෙන එකක් ආගමික. ප්‍රොෆෙසර් දන්නවා ඇති ඒක කතන්දරේ යාතු මම මේ කියන යාතු කර්මත් එක්ක ඒවා එල්ලගෙන කරන ලද දේවල් මිනිස්සු ඒවා මේ දේශපාලනත් එක්ක යාතු කර්ම බෑ අරක එල්ලගත්තයි මේක එල්ලගත්තයි කියලා. කෙසේ වෙතත් ඒ විදිහේ තත්වයකට චීනය යන්නේ ඇමරිකාවේත් එහෙමයි යුනයිටඩ් කින්ග්ඩම් වල තත්ත්වය බලමු. මාක්ස් මැරිච්ච රටේ ඔය කියන්නේ ඒක කොච්චරද කියලා ගණන් හිලව් ඕකේ තියෙනවා. මට අනිත් එකට යන්න ඕන නිසා මේ ඔක්කොම අරගෙන තියෙන්නේ සත්‍ය දත්ත වලින්. Chartered Institute for Personal and Development. The financial deficit is staggering to £1 billion. £90 pounds. 90 billion. මේ 2009 මේ ඊයේ පෙරේදා. ඇයි බිතන්නේ යුරෝපා හවුලෙන් පැන්නේ? මං අහන්නේ ඒ ප්‍රශ්නේ නෙමෙයි. මං දැක්කා ඒක අහලා තියෙන සමහරු අය මේක පැන්නේ මේකයි මෙන්න මේකයි අරක ගියා දැන් මොනවද වෙලා තියෙන්නේ? බිතන්නේ මේ සම්පූර්ණයෙන්ම ධනවාදී ඉවරයි බැංකු වලට මේ වෙලා ඉවරයි පවුම පල්ලම් බහලා බහිනවා යනවා ඉතින් වෙනවා තමයි. මම අහන්නේ ඇයි බිතන්නේ යුරෝපා හවුලෙන් පැන්නේ කියන එක නෙමෙයි ඇයි එක හවුනේ? ඇයි එක හවුනේ? 978 අපි එතනින් වැඩි පටන් ගන්න ඕනේ. වෙන් වෙච්ච එක නෙවෙයි. අපි කසාදෙන් පටන් ගමු. දික්කසාද වෙන්නේ. දික්කසාදය ගැන කතා කරන කසාදෙන් පටන් ගන්න. කසාදෙන් ඇති වෙච්ච කොන්ෆ්ලික්ට්ස් මොනවාද? ඒකේ ඇති වෙච්ච ගැටුම් මොනවාද? ඒ නිසාද මේ දික්කසාදයට හේතුබූත වුනේ කියන එකයි අපි කතා කරන්නේ. බිතාන්නේ යුරෝපා හවුලෙන් දික්කසාදයෙන් සම්බන්ධයි. අපි ඒකනේ කරන්නට ඕන. ඇයි උනේ? එහෙම තමයි හවුලට යන්නේ. ප්‍රයාන්ත්‍රවාදී ආණ්ඩු සියලු දෙයක්ම දැන් හවුල් ආණ්ඩු. ලෝකේ පුරාම හවුල් ආණ්ඩු. මේ ලංකාව විතරක් නෙමෙයි. ඒ තත්ත්වයට ඇදලා දාලා තියෙනවා. බලන්න ගෙම්බලා බොයිදේ තියෙන මේ හවුල් ආණ්ඩු තියෙන රටවල් සියලු රටක්ම ඒකාධිපති අප්‍රිකාවේ ඒකාධිපති සමහර රටවල් ඇරුණාම අනිත් ඔක්කොම හවුල් ආණ්ඩු. එකක් නෑ. ඊපෙද්දත් ඕස්ට්‍රේලියාවේ ඉලෙක්ෂන් එකේ හවුල් ආණ්ඩු. දැන් හවුල නැතුව බෑ. ඇයි? හවුලෙන් තමයි හූරගෙන කන්න පුළුවන්. හවුලෙන් තමයි රවට්ටන්න පුළුවන්. දැන් තනිය කාට රැවටෙන්නේ නැහැ මිනිස්සු. හවුලක් එකතු වුණාම රැවටෙනවා. දැන් අපි රැවටිලා ඉන්නවා වගේ අද. ඒක නැත්තත් නේද? ඉතින් ඒක නිසා බලන්න මේ තුන්වෙනි කතන්දරේ job cuts 3 million. ලක්ෂික job cuts 2008 පමණ. ඊට පස්සෙත් වෙච්ච ඒවා. අද වෙනකොට මේ අවුරුදු 6 ඇතුළේ මේ 30 මිලියන් කියන එක 45 මිලියන් වෙලා තියෙනවා. ඒක දරා ගන්න බැරුව ඉල්ලාස් වෙච්ච රැකියාවෙන් මිනිස්සු. තමන්ගේ අතේ තියෙන එකතු කරගත්ත මොකක් හරි මුදලක් තියෙනවා නම් ඒ මුදල ෆන්ඩ් එකක් තියෙනවා නම් ඒ ෆන්ඩ් එක ප්‍රොවිඩන්ට් වෙන්න පුළුවන් වෙනත් යමක් වෙන්න පුළුවන්. ඒකෙන් ජීවත් වෙමු දැන් ඇති මේ කලා කියන තත්ත්වයට අස්වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද මුළු ලෝකේ පුරා. දැන් ඒක නිසා ওই තත්ත්වයක් ඇතුලේ අද තියෙනවා නම් ඒ දේවල් අපි එච්චරයි මම හිතන්නේ ඒක තියෙන්නේ. අනිත් ඒකට මම එනකොට කතා කරනවා. හරි. ඉතින් ඒකයි තේරුම් ගන්නට අපිට අවශ්‍ය වෙන්නේ. මම හිතන හැටියට අපිට මේ දත්ත වලින් අපිට පෙන්눔 කරන්න වෙන කිසිම දෙයක් නෙවෙයි. එකක් පෙන්눔 කරනවා ධනවාදයට බෑ. ධනවාදයෙන් නාකි වෙලා ස්වාභාවික මරණයට ඔන්න මෙන්න වගේ ඉන්න එක වලට කිට්ටු වෙලා ඉන්නවා. ඒ වලට කිට්ටු වෙලා ඉන්නේ ලෝක කම්කරුපන්තියයි මාක්ස්වාදයට කැපවෙච්ච සක්‍රීය ක්‍රියාකාරකයෝයි
ඒ වලගාවට ධනවාදී ගෙනිච්ච නිසා දැන් තියෙන නිකන් එක පයින් ගහන එක විතරයි. ඒ පයින් ගහන එක සමහරවිට අවුරුදු තව කීයක් ඒක පයින් ගහවේද කියන එක දන්නේ නැහැ. නමුත් තෙරපන විදිහට තමයි බැලුම පුපුරන්නේ. ඒක සිදු වෙන්නම එපා. ඉතින් ඕක නෙන්න මාක්ස් කිව්වේ. මේ යක්කු තෙරපනවා දැන්. හැබැයි මුන් තෙරපන්න තාම පටන් ගත්තේ නැහැ. තෙරපන්න පටන් ගත්තකොට පුපුරන්නම වෙනවා. ඉතින් ඕක ස්වභාවික දෙයක්. මේ කියන්නේ මේ මාක්ස්ගේ මනෝවිකාරයක් නෙමෙයි මේ. මනස්ගතයක් නෙමෙයි. ඕක ස්වභාවික ලෝකේ තියෙනවානේ. යමක් තෙරපන්නකොට ඒක පුපුරන්න එපා. ඒක ෆිසික්ස් වල තියෙන එකක් අපි පොලිටික්ස් වලට ගේනවා. ඔච්චරයි වෙනස. හැබැයි ෆිසික්ස් වල තිබුණාම අපි තේරුම් ගන්නවා අනේ හරි අනේ හොඳයි. පොලිටික්ස් වලට ආවම ඒක තේරුම් අරගන්න අපි මැලි වෙනවා. ඒක තමයි ඒකේ සම්පූර්ණයෙන්ම මට පෞද්ගලිකව මට තේරෙන හැටියට මම ටිකක් කෙටි කරන්න වෙනවා මට. ඒකයි දැන් මම මෙන්න මේ කතා වැඩි පටන් ගත්ත නිසා මම මෙන්න මේ දේ පොඩ්ඩක් කියන්න මට සිදු වෙනවා. මොකද්ද? මම කන්නඩ දෙක කොහෙද තියෙන්නේ? ඔළුවේ තියෙන්නේ නැහැ. හරි. සමහර කාලේ මම ඔළුවෙම දාලා ඉවරලා හොයන හැමතැන. දැන් අර මෙන්න මේක මම කියවනවා. දැන් මේක තමයි ඊයේ බදාදා අතිරේකයක් හැටියට මේවා මේ මගෙන් අහන්න එපා ඒ දිවයින්ට ලියන්නේ. මගෙන් අහන්න එපා ඊ ලංකාව වලට ලියන්නේ. මගෙන් අහන්න එපා ඊ රාවෙට ලියන්නේ. ඇයි අර සිළුමින්ට අර ඉන්ටර්විව් එකක් දීලා තියෙන්නේ. ඒ දේවල් මම කරන්නේ මේවා ජනතාව අතර යන නිසා. දෙවින පාඨකයෝ ඉන්න නිසා. ඒ පාඨකයින්ට මේ කුණු තල්ලු කරන නිසා තමන් වල ඔළුවට. ලංකා පත්තරේ තියෙන දේශපාලනයත් එක්ක මම එකඟ නැති වුණත් මම ලංකාවකට ලියන්න ලංකා පත්තරේ ගන්න 15000ක් ඉන්න නිසා. රාවේ පත්තරේ කතා කරන්නේ කොළඹ භූෂවාසිකට. කොළඹ මධ්‍යපන්තික සහ වෙනත් නගරවල ඉන්න මධ්‍යපන්තික. දැන් ඒකටත් ඉතින් මධ්‍යපන්තික තේමාවල් වලින් අපි ලිය යුතුයි. ඒ නිසා මම මහවංශයේ විසංයෝජන ලිපිමාලාව රාවෙට ලිව්වේ මහවංශයේ සම්බන්ධයෙන් කතා කරලා තියෙන ටීවී එකේ ජැක්සන් ඇන්තනීලා රහාමුදුරුවෝ එල්ලාවල මේදානන්දලා ඔය හිටපු පුද්ගලයෝ මේ ඉතිහාසය කියලා සම්බුක් කරව ප්‍රෝඩාවක් ඉදිරිපත් කරලා තියෙන නිසා මහානාම හාමුදුරුවෝ නැවතත් වරක් වඩම්මපු නිසා. ඒ නිසා මහවංශයේ මෙන්න මේක. ඒක කියන්න ඕන රාවේ පත්තරේ කියුණ අයට. ඕක කල්කොලයක් ගහලා පොළොන්නරුවේ හරි මැදිරිගිරියේ හරි බෙදලා වැඩක් නැහැ ගම්වාසීන්ට. ඉතින් ඒකයි මම මේ පත්‍රය ලියුවා. මේක ලිව්වේ හිතවත් කාල් කියලා මම ඉස්සෙල්ලා කිව්වේ ධනවාදයේ පටලවාගෙන ඉවරයි මේ ඊයේ පත්‍රේ. දැන් මේකේ තියෙන එක්තරා ඡේදයක් මම නැවතත් වඩා කරක ලියන්නේ නැතුව මම මේ ඡේදයත් එක්කම මගේ කතාවතරත් ඉවර කරන්නත් බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් වැඩිව මාවත් හෙට්ටු කරන්නත් එපා. මට දැනටත් නැවතත් යන්න තියෙන නිසා කොළඹ ඊයේත් කැලණි විශ්වවිද්‍යාලයේ දේශනාවක් කරලා තමයි අද නැවතුනේ මේ සඳහා. දැන් මෙන්න මාක්ස් අදට වළංගු වෙන එක කාරණයක්. මේ ධනවාදී ඇතුලේ තියෙන හොඳම කාරණයක්. අපි කැපිපෙන්න කාරණයක්. අපිට නොපෙනෙන සහ පෙනෙන කාරණයක්. මම මේ දෙකම කිව්වේ ටිකක් අපෝහක විදියට බලන්න ඕන නිසා වෙන. අපිට පෙනෙන සහ නොපෙනෙන. සමහරුන්ට පේනවා සමහරුන්ට පේන්නේ නැහැ. ඒ නිසා නොපෙනෙන සහ පෙනෙන. මේක බොහොම ලේසියෙන් වටා ගන්න පුළුවන් විශේෂ මේ ශිෂ්‍ය කට්ටියට ඉන්න නිසා වෙයි. කාල් මාක්ස් එදා කරපු අනාවැකයක් තමයි කැපිටල් 1 2 3. සමහරක් වෙලාවට සර්ප්ලස් වැලියු වල මේ කරපුවත් මේ අතිරික්තය පිළිබඳ. ඒ හැම එකම වගේ මේ කතන්දරේ තියෙන තැනින් තැන පලින්පල කොහෙම හරි කියලා ගත්තොත් එතන තියෙනවා මේ ධනවාදී සම්බන්ධයෙන් මාක්ස් කරන ලද විචාරය. එදා ඉඳලා කරන ලද විචාරය. දැන් මේකේ අපි ඉන්නේ 2016. මාක්ස් මරුණේ 1883. මාක්ස් මේක ලියන්නේ 1860 ගණන්වල. 62 විතර. 62 63 විතර. මොකද 68 තමයි මාක්ස්ගේ ප්‍රාග්ධනයේ පළවෙනි මුද්‍රණය එළියට එන්නේ. 67. ඉතින් ඒක නිසා මේ ඒකේ තිබිච්ච ඒවා. අනේ මේ මං ගෙනාවේ නැහැ ඔයගොල්ලන්ගේ සම්පූර්ණයෙන්ම මේ නොමගවන්න මේ මං ලියාගෙන ආව නෙමෙයි. අනේ මේ දෙයියනේ කැපිටල් වල තියෙන එක. හරිනම් කැපිටල් පොත ගෙනල්ලායි මට කියවන්න තිබුණා. ප්‍රාග්ධනයේ පොත කියලා ගෙනියන්න. කියවන්න. එතකොට ඒක තේරෙන්නේ මේ මගේ නෙමෙයි. මතක තියාගන්න. මම මේක සිංහලෙන් ලියලා තියෙන එක විතරයි. ටිකක් තේරෙන භාෂාව. කාල් මාක්ස් එදා එක වාරයක් නෙමෙයි කීප වාරයක්ම කළා අනාවැකයක් තමයි තරගකාරී බව නිසා
කුඩා සමාගම් තරංකාරී බව නිසා කුඩා සමාගම් සහ මධ්‍යම ප්‍රාග්ධනධාරීන් අනාගතයේදී බහුජාතික බහුආගමික සහ බහු ව්‍යාපාරික ආදී වශයෙන් එකතු වී මෙගා සමාගම් සාධන බව. මෙගා සමාගම් ග්ලෝබල් කෝපරේට් කැපිටලිසම් කියලා තමයි සාමාන්‍ය ඉංග්‍රීසියෙන් එකට කියන්නේ. ඒක තියෙන්නේ. ධනවාදයේ කීප දෙනෙකු අතර රැඳී වර්ධනය වෙලා අද වඩාත් සීමිත අතලොස්සකට සාන්ද්‍රණය වෙලා. මෙම ක්‍රියාවලියේ නියාමය මාක්ස් හැඳින්වුවේ the law of concentration and centralization. මේ හේතුව නිසා ධනවාදයට බේරෙන්න පුළුවන් කමක් නම් ලැබෙන්නේ නැහැ කියලා මාක්ස් ඒක කිව්වා. ඒ හේතුව නිසා ඒ ලෝ එකයි මෙතන වැදගත් වෙන්නේ. මොකක් හරි සිදු වෙන එකට ගතිකයේ ඒ පිටිපස්සේ තියෙන නියාමය අපිට අවශ්‍යයි. තියෙනවා ඒක තේරුම් ගන්න. ඒකයි මම මේ මොකක් හරි උඩ දැම්මම බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණ නියාමය නිසා. ඒකෙන් තමයි අපිට විස්තර කරන්න පුළුවන්. වෙන නියාමයක් කොහෙන් ගේන්නද? අපිට පුළුවන් ගුරුත්වාකර්ෂණ නියාමයේ සාපේක්ෂතා නියාමයෙන් විස්තර කරන්න. අපිට පුළුවන් ගුරුත්වාකර්ෂණ නියාමය අවගැඩ්‍රෝගේ නියාමයෙන් විස්තර කරන්න. අපිට පුළුවන් ඒක බොයිල්ගේ නියාමයෙන් විස්තර කරන්න. බෑ. ඒකට අවශ්‍ය නියාමයක් තියෙනවා. ඒ නිසා සමාජයේ ගතිකය පිළිබඳ නියාමයක් හැටියටයි මේක එදා මාක්ස් දැක්කේ law of concentration. දැන් ඒක වෙනවා. අද මෙගා කැපිටලිසම් එකක් තියෙනවා. කම්පැනිස් තියෙනවා. ඒක නිසා ඒක අද සිදු වෙමින්. ඉතින් මාක්ස් කොහෙද වැරදි? කොහොමද මාක්ස් අවලංගු වෙන්නේ? කොහොමද මාක්ස් මැරලා තියෙන්නේ? සාරික වශයෙන් වුණාට අදහසක් තියෙනවා. ඉතින් අපි අහන්න ඕනේ ඔය ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක තියෙනවා. මේ ප්‍රාග්ධනයේ මධ්‍යගත සහ රාශීභූත වීමේ න්‍යාය ලෙසයි මාක්ස් එක හඳුන්වන්නේ. නමුත් ඒ එක්කම මාක්ස් කියන ධනවාදයට බේරෙන්න පුළුවන් කමක් නැති බව. එතකොට ගෝලීය ඒකාබද්ධ ධනවාදය දිනෙන් දින පුපුරා යනවා. ඒක අද සිදු වෙනවා. එදා මාක්ස් ඒක පුරෝකථනය කරා. එතකොට එදා ලැබුණේ තාක්ෂණයෙන් තමයි ධනවාදය හම්බුනේ. ඊටාත්ම ටිකක් මම කියන්නේ ඒක බාල තාක්ෂණය කියලා. නමුත් එදා ටිකක් සරල තාක්ෂණයකින් තමයි ධනවාදයේ ලැබුණේ ලොකු යන්ත්‍ර සූත්‍ර. භාවිතයත් එක්ක අරගෙන ලොකු යන්ත්‍ර සූත්‍ර ලොකු කාර්මික දේවල් එක්ක. නමුත් අද ඒක සිදු වෙන බව අද බාරකරු වෙලා තියෙන්නේ කවුද? සාම්ප්‍රදායික ධනපතින් නෙමෙයි. අද මේ ධනවාදයේ ඇතුලේ මුන් අඳුනා ගන්න ඕන අපි. මොකද්ද මේක සතා කියලා? මේ නිකන් මුදලාලි කෙනෙක් නෙමෙයි. මේ නිකන් කම්පැනි කාරයෙක් නෙමෙයි. මේ එදසලේ ෆෝඩ් නෙමෙයි මේ. නිසාන් කම්පැනි කාරයා නෙමෙයි මේ. හොන්ඩා කාර්යය නෙමෙයි සහ හොන්ඩා පරම්පරාව නෙමෙයි මේ අලුත් පරම්පරාවක් හැදෙන ධනවාදයේ ඇතුලේ ඕගොල්ලෝ දන්න මාත් දන්න කවුද මේ නවීන තාක්ෂණික ධන කුවේරි බිල් ගේට්ස් මයික්‍රොසොෆ්ට් ස්ටීව් ජොබ්ස් ඇපල් ලැරි පේජ් ගූගල් මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් බොවුන් තමයි ධනවාදයෙන් උපන් අද ඉන්න ප්‍රකෝටිපති දෑවන්ත. අද ඉන්න. එතකොට මේ අය තමයි අද පරම්පරාවේ රෝල් මොඩල්ස්ලා වෙලා තියෙන්නේ. රෝල් මොඩල් දැන් සකර්බර්ග් විශේෂ අද රෝල් මොඩල් එක Facebook එකස්. ඉතින් එන්න ඒක උඩ අපි බලමු. ඉතින් ඒක ඒ தත්ත්වයේ උඩ මේ මම ඒකේ ලියලා තියෙනවා ඒ පොතල් ලියපු එක වැඩක් නැහැ. දැන් මෙන්න දෙවෙනි එක තව එකක්. ඒ මෙගා සමාගම් ඇති වෙනා කියන එක ඉතින් අද තියෙනවද කොයි එහෙම නැතු කැපිටලිසම් ගෙනියන්න බෑ. ඒ දවස්වල අර කම්පැනි කාර්යය මේ කම්පැනි කාර්යය ඒගොල්ලෝ මේ කොටි කිරීමේ ව්‍යාපාර කලා වගේ ධනවාදය අද මෙහෙම පවතින්නේ නැහැ. ධනවාදයේ පුට් වෙන්න ඕන අනිත් අනිත් ඒවත් එක්ක පුට් වෙන්න. මොකද සූරකෑමේ හොඳම සරලම සහ පහසුම මාධ්‍ය තමයි කහුවේ. ඒක නිසා තමයි මෛත්‍රී රනිල්ලත් එක්ක අහුනේ. ඔය සභාවකට ගියේ. 56 ඉඳලා වෙනම කෑවා. ඊට පස්සේ 78 ඉඳලා වෙනම කෑවා. වෙනම පක්ෂ හැටියට මං කෑවා. ඊට පස්සේ අතරමැදි හවුල් වලට ගියා. ඊට පස්සේ ප්‍රධාන පක්ෂ දෙක තනිකර හවුල් එකකට යනවා. ඒක යන හවුල් එක කනවා. තේරුණා? සමාවෙන්න මේක ඕෆ් කරලා ඉන්නම්. හරි මෙන්න දෙක මේ මෙතනින් අපි පොඩ්ඩක් මේ කතා දෙවෙනි එක. දැන් මාක්ස් කියපු අනිත් කතන්දරයක් තමයි විශාල ඒකාධිකාරී සමාහරහ වෙළඳ පොලේ තියෙන බලය මාධ්‍යගත වෙනවා. මේ මධ්‍යගත වෙනවා. එතකොට මේක නිසා කුඩා ව්‍යාපාරේ මොකද වෙන්නේ වැහිලා යනවා. කුඩා ව්‍යාපාර වලට මේ කරන්නේ. එතකොට ඒව වැහිලා නෙමෙයි මාක්ස් කියපු කතන්දර ඒව වැහිලා යනවා.
ඒ වෙලඳාම බහුජාතික සමාගම් සහ ව්‍යාපාර ජාලයන් විසින් දැහැගෙන යනවා. ඒක අද වෙලා ඉවරයි. ඒ නිසා බැංකු පමණක් නෙමෙයි. මෝගන් චේස් වැනි මහා බැංකුද මේ පොඩි බැංකු විතර නෙවෙයි ඇහිලා යන්නේ. මෝගන් චේස් වැනි මහා බැංකුද ලෝපුරා කුඩා ගොවිපළවල් ආචර් ඩැනියල්ස් මිඩ්ලන්ඩ් සහ නෙසල් වැනි ගොවිපළවල් වැනි බහුජාතික සමාගම් විසින් විසිරුවා හැර අවසාන. එතකොට ඒ උඩ දැන් මම ඕක දකිනවා මේ ළඟදී ආටිකල් එල්ලුවා මට පොඩ්ඩක් නීතිමය ප්‍රශ්නයක් එයිදෝ කියන බයට මම ඒක තම පස්සට ගහගෙන ඉන්නවා. ඒක ගැන කතා කරනවා. මොකද ෆුඩ් සිටි එක ගැන. ෆුඩ් සිටි 118 ඕපන් කරනවා මේ මෑතදී. ෆුඩ් සිටි. ඒතර මේ ෆුඩ් සිටි හොඳම උදාහරණයක් මේ ලංකාව වගේ කුඩා රටක මේ මාක්ස් කියන තර්කෙට. මේ මම කියන කතන්දරෙට මෙතන. අර ලොකු බැංකු විතරක් නෙමෙයි මේව කරන්නේ. මේ පොඩි සිල්ලර කඩේ විතරක් නෙමෙයි මේ ලොකු බැංකුත් වැටෙනවා. ඒවත් යනවා. ඒවත් සමාගම් වලට එක්කහුව වෙන්න බලපානවා. ඒක. දැන් මෙතන ෆුඩ් සිටි එකේ මොකද්ද කරන්නේ? කොහෙද මම මේ පෞද්ගලිකව දාන්න දෙයක්. ඉස්සල්ලා මේක ෆුඩ් සිටි එකේ කන්න මේ යාන්ත්‍රණය දැනගන්න ඕනේ. මෙහෙම නැතුව ධනවාදයත් එක්ක ගනුදෙනු කරන්න තේරුම් අරගන්න බෑ. ඇයි ෆුඩ් සිටි හැමතැනම පහළ වෙන්නේ මෂ්රූම් වගේ 118ක් වෙන්නේ ඇයි? අසුළු ධනේශ්වරයේ ඉන්න ගමේ ඉන්න මුදලාලිලා කඩයක් මොනවා හරි එකතු කරලා එවිල්ලා මොනවා හරි විකුණන කට්ටිය මේවා සෝෂියොලොජි වලට ඉතාමත් වැදගත්. ෆුඩ් සිටි එකේ පිළිබඳ සෝෂියොලොජිකල් රීඩින් එකක් කරන්න. මොකද්ද මේකෙන් සිදු වෙන්නේ? ප්‍රේම කුමාර ප්‍රොෆෙසර්ට වැදගත් වෙයි. ඒ විදිහට එකක් කරන එක. හරි. අර දේවල් ඔක්කොම මේ තාක්ෂණ ටීම් එකක් එන්නේ මේ මොනවාද රිසර්ච් ටීම් එකක් එන්නේ. ඒ රිසර්ච් ටීම් එකට පඩිගවන්නේ මේ තියෙන තැන්වල බඩු ගන්න කවුද මොනවද ගන්න බඩු මොනවද තියෙන්නේ ඒවා කොහොමද කියලා ඒ රිසර්ච් ටීම් එකට ගන්දනව වල සැරිසරලා ගිහිල්ලා කුඩා නගර වල සැරිසරලා ගිහිල්ලා ඒව වල බඩු ගන්නේ කවුද මොනවද ගන්නේ මුන්ගේ කී දෙනෙක් ඉන්නවද මේ කන්සියුමර්ස්ලා කොච්චර ඉන්නවද මොකද්ද power the strength of the consumers කොච්චර ඉන්නවද ස්ටැටිස්ටික් හොයාගෙන ඒක ගෙවනවා ඒකට පඩි ගෙවනවා අරුන්ට. දැන් ඕක යනවා මේකට ෆුඩ් සිටි කම්පැනි මේකට බෝඩ් එකට ගියාට පස්සේ ඒකෙන් තමයි තීරණය කරන්න හොඳයි. බලපන් උතන තියනවද කියලා හොඳ ඉඩමක් හරි බිල්ඩින් එකක් ගන්න තියනවද? බිල්ඩින් එක ගන්න සල්ලි වේදන් කරන සල්ලි තියලා. අර කඩවල ටික ඒකට මොකද වෙන්නේ? ඒවා වැහිගෙන යනවා. දැන් අද එකම තැන මේ ලංකාවේ පිළිමතලාවේ මං ඉන්න නගරයේ ඇතුලේ කිලෝමීටර් 4ක් ඇතුලේ අර කොටල් 4යි. කිලෝමීටර් 2ක් මේ කිලෝමීටරයක් ඇතුලේ 6ක් තියෙනවා. ඒ වගේ තමයි ෆුඩ් සිටි. මට මේකේ වෙනසක් මම දකින්නේ නැහැ. අරකට කොල්ල කෑම, අරකට සූරාගෙන කෑම. මේකත් සූරාගෙන කෑම. පෙරදෙනියේ ඉඳලා බලනකොට පෙරදෙනියේ ඉඳලාම වත්තන්ට යන තියෙනවා ෆුඩ් සිටි 6ක් විතර කිලෝමීටර් 3ක් ඇතුළත. අර පොඩි කඩ ඔක්කොම වැහිලා ගිහිල්ලා. ඒ මිනිස්සුන් නිකන් කෙහෙල් කනක් විතරයි විකුණ ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පොල් ගෙඩියක් විකුණ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද? ওই ෆුඩ් සිටි කාර්යය මොකද එකතු වෙන්නේ ඉන්දියාවේ අනිත් කම්පැනියත් එක්ක. ඒ හා සමානව තියෙන කම්පැනි. ඔහොමයි මෙගා කම්පැනිස් පැටව ගහන්නේ. එක්කහුව වෙන්නේ. ඔහොම තමයි වෙසක් කූඩුව මෙගා වෙසක් කූඩුව වාණිජ වෙසක් කූඩුව හැදෙන්නේ ওই පැටවුත් එක්ක. ඒතර මහා කූඩුව තියෙනවනේ අම්මගේ තමයි අනිත් උන් ටික එල්ලෙන්නේ. උන්ගේ එල්ලෙනවා අනිත් උන් ටික. උන්ගේ එල්ලෙනවා අනිත් උන් ටික වෙසක් කූඩුව තියෙනවා. ඒක තමයි ධනවාදී වෙසක් කූඩුවේ කතන්දරේ ෆුඩ් සිටි එකත් එක්ක අරගත්තා. දැන් ඕක මාක්ස් ගැන කියලා තියෙනවනේ ඔය 1960 ගණන් වල. දැන් අවුරුදු 140කට කිට්ටු වෙන්නේ නේද? ඕක කියලා. ඉතින් කොහොමද මාක්ස් මැරිලා? වෙන කවුරුකක් කියලා තියෙනවද කියලා කරුණාකරලා මට කියන්න. කවුරු හරි කියලා තියෙනවද කියලා? කවුරුහත් නැහැ. ඉතින් ඒක නිසායි ඒ වළංගු භාවය එන්නේ. ඉතින් ඒ කතන්දරේ මම කිව්වේ අර ප්‍රශ්නේ නිසා. ඊළඟට අර මම කියපු තව කතන්දරයක් තියෙනවානේ. මේක නිසා එකත් පොඩ්ඩක් කතා කරමු. මොකද හේතුව මේ අධිනිෂ්පාදනය ගැන. ඕවර් ප්‍රොඩක්ෂන්. ඔක මාක්ස්වාදී න්‍යාය ඇතුලේ ආර්ථික න්‍යාය ඇතුලේ තියෙන එකක් ඕවර් ප්‍රොඩක්ෂන්. මම හිතන්නේ ඕවර් ප්‍රොඩක්ෂන් ගැන මම කාටද කිව්වා මම හිතන්නේ ටිලෙන්ට් මම කිව්වා අපි දෙන්න කතා කරනකොට මොකක්ද කිව්වේ මේ දැන් ඩිපාර්ට්මන්ට්ස් තියෙනවානේ ඉකොනොමික්ස් ඩිපාර්ට්මන්ට්ස් මේ තියෙන තැනෙන්න තුගක් අපේ ලංකාවේ විශ්වවිද්‍යාල 16ෙම තියෙනවා තව තැන්වලක් තියෙනවා පෞද්ගලික ඕකේ එක තැනක මාක්ස්ගේ ආර්ථික විග්‍රහය උගන්වනවාද කියලා කියන්න මට බලන්න ඒක ඒ විදිහට උගන්වනවා කැපිටල් ටෙක්ස් එකක් හැටියට තියෙනවද මේ විශ්වවිද්‍යාල පද්ධති වල සමහරුන්ට තියෙන පෞද්ගලික උණක් නිසා කැක්කුමක් නිසා ප්‍රාග්ධනය දාන්න පුළුවන් මේ ඒක ඇතුළට. හැබැයි එහෙම එකක් මම දැකලා නැහැ තාම. ඉතින් ඒක යන්නේ නැහැ. ඒ විදිහට වෙන්නේ නැහැ. ඉකොනොමික්ස් වල ප්‍රාග්ධනය උගන්වන්නේ නැතුව මොන ඉකොනොමික්ස්ද?
ඒ කියන්නේ ධනවාදී කෙනෙක් මේ උගන්නන්නේ ඇඩම් ස්මිත්ලා රිකාඩෝලා එහෙම නැත්නම් මිල්ටන් මේගොල්ලෝ ඒ කට්ටියද උගන්නන්න ඕන කේන්ස්ලා හැම. දැන් කේන්ස්ලා මැරිලා ගිහිල්ලා ඉවරයි. කේන්ස්ලා මැරුණේ ධනවාදයත් එක්ක. ධනවාදයේ මලේ කේන්ස්ලා නිසා. ඉතින් ඒක නිසා ඒවයි අපි උගන්නන්නේ. දැන් බැලුවා අපි මොනවද උගන්නන්නේ? කොමාක්ස් හරියට තේරුම් ගන්න. ඕ ප්‍රොඩක්ෂන්. මේ ඕ ප්‍රොඩක්ෂන් යන්නේ. ලංකාවේ ඕ ප්‍රොඩක්ෂන් නැහැ. මොකද මාක්ස් ඕ ප්‍රොඩක්ෂන් ගැන කිව්වේ? මෙන්න මේකයි කිව්වේ. අධිනිෂ්පාදනය නිසා සමස්ත පෘථිවි ග්‍රහ වස්තුන් පීරා වෙළඳ පොළවල් සෙවීමට ධනවාදයට සිදු වෙනවා. සමස්ත ගෝලයේ මතුපිට පීරමින් භාණ්ඩ සදා වෙළඳ පොළක් සහ ලාභ ශ්‍රම හමුදාවක් නිරන්තරයෙන් සොයාගෙන යෑමේ ධනපතියාගේ අවශ්‍යතාවය සෑම තැනකම ස්ථාපිත වීමටත් මුල් බැස ගැනීමටත් ඔවුන්ගේ තණ්හාව උන්ට බල කරනවා. ආදි වශයෙන් මේ මාක්ස්ගේ වචන මම සිංහලෙන් දාපුවා. එහෙමමයි කියන්නේ. ඉங்கே තියෙන ග්‍රීඩ් එක. ඉங்கே තියෙන මේ ලෝභය, ග්‍රීඩ් එක, තණ්හාව. එන්නේ ඒක නිසා උන්ට සිදු වෙනවා සෑම මේ ඒ වචනම පාවිච්චි කරනවා. මේ ග්ලෝබ් එකේ තියෙන සෑම තැනකම පීරලා වෙළඳ පොළොව හවන්න ඕ ප්‍රොඩක්ෂන් නිසා. අයි බඩු විකුණ ගන්න නැත්නම් කොහොමද බඩු මේ නිපදව? ඉස්සලා විකුණන්න දෙපැ දිනුනේ නියම තියෙන නිකම්ම ඉන්න සරලම කේන්සියන් ඉකොනොමික්ස් වල සරලම න්‍යාය ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි. ඉතින් ඒකම සිදු වෙන්නේ නම් මේ විදිහට නිෂ්පාදනය වෙන්නේ ඒ ආකාරයෙන් නම්. එතකොට මේකට තමයි ගෝලීකරණය කියලා කියන්නේ. මාක්ස් ගෝලීකරණ කියන වචනේ තැන් දෙකක විතර මට මතක හැටියට පාවිච්චි කරලා තියෙනවා. තැන් දෙකක විතර. නමුත් අනිත් තැන්වල සවිස්තරාත්මක වශයෙන් කියන කතන්දරයට අපි අද දෙනු ලබන වචනය globalization. This is globalization but nothing else. No more no less. මේක තමයි globalization. ඉතින් මාක්ස් 62 කියනවනේ මේ කතන්දරේ. 67 කියනවනේ මේ කතන්දරේ. එහෙමයි ඒක සිදු වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒ ගෝලීකරණය සම්බන්ධයි. එතකොට ඒක ඇත්තටම කිව්වේ 1848 තමයි මුල් වරට කිව්වේ කොමියුනිස්ට් මැනි ප්‍රකාශනයෙන් තමයි මාක්ස් සහ එංගල්ස් විසින් කරන ලද. ඕගොල්ලන්ට විශේෂයෙන්ම මාක්ස් සහ එංගල්ස් ලියපු පොත කොමියුනිස්ට් ප්‍රකාශනය කොමියුනිස්ට් වැඩපිළිවෙල කියන එක. ඉතින් ඒකේ කියලා තියෙන කතන්දරේ මේක මොකද මේ 2016 දී අද අපි ඉන්න මේකෙදි ධනවාදයේ යන දිශාව කෙලින්ම මාක්ස් කියලා තියෙනවා එදා. globalization. අන්න ඒක නිසාවෙන් ඒක එක දෙයක්. ඊළඟට අර ඩිජිටල් ශ්‍රමය ගැනත් මොනවා හරි කියන්න ඕන. මොකද ඩිජිටල් ශ්‍රමය එක්තරා මාක්ස්වාදයට එරෙහිව අපි තර්කයක් හැටියට මම ඉස්සෙල්ලාම ඉදිරිපත් කරපු නිසා ඩිජිටල් ශ්‍රමය ගැන. දැන් තර්කය මොකද්ද මම නැවතත් වරක් මතක් කරලා දුන්නොත් මාක්ස් හිටපු කාලේ කම්කරුවාද නැතය. ඒ නිසා මාක්ස්වාදයේ කම්කරු පන්තිය මත යැපීම අද වැඩක් නැතිය. අද තියෙන්නේ ඩිජිටල් ශ්‍රමය. ආදී වශයෙන් මේ කියන කම්කරුවා සහ ශ්‍රමය පිළිබඳ දෙනු ලබන නිර්වචනය. මේ ඩිජිටල් ශ්‍රමය කියලා කියන්නේ ශාරීරික ශ්‍රමයේ දිගුව නෙමෙයි. එක පැත්තකින්. ඒකේ වර්ධනය නෙමෙයි. ශාරීරික ශ්‍රමයේ වර්ධනයක් නෙමෙයි. ශාරීරික ශ්‍රමයේ වර්ධනයක් වෙනවා. ඒක බුද්ධිමය ශ්‍රමයට දායක වෙන ශාරීරික ශ්‍රමයේ වර්ධනයක් වෙනවා. ඒකේ නිපදවන ඕන භාණ්ඩ විතරක් නෙමෙයි සංස්කෘතික භාණ්ඩ නිපදවෙන්න ඕන. කලාව නිපදවෙන්න ඕන. ඒ ශ්‍රමය. නමුත් ඒක කරන්නේ නැතුව කෙරෙන්නේ මොකක්ද? ඩිජිටල් ශ්‍රමයකට යනවා. ඒ කියන්නේ සූරාකෑමේ ශ්‍රමයේ ශික්ෂණ කිරීම සඳහා ඩිජිටල් භාවිතා කිරීම සහ තාක්ෂණය භාවිතා කිරීම සිදු වෙනවා. ඕක හද සිදු වෙනවා. ඉතින් ඕක වෙන් කරන්න බෑ. මට ඒක මේ ට්‍රිබියුට් ටු කාල් මාක්ස් කියලා මම ඉංග්‍රීසියෙන් ලිපියක් ලියලා තිබුණා පත්‍රේ මට මතක නැහැ ඩීලි මිරර් එකේ හරි කොහාට හරි. මම ඒක ඔය කතන්දරේ ගැන කතා කළා මේ ඩිජිටල් ලේබර් ගැන. මේකේ තියෙන exploitation of labor through digital means now today. ඒකත් මේ ධනවාදීන්ගේ එක්තරා විදිහක ටැක්ටික් එකක්. දැන් කොහොමද ශ්‍රමය කරන්න ඕන? තාක්ෂණය මේ පැත්තෙන් දිනනකොට තාක්ෂණය හරහා කම්කරු ශ්‍රමය දෙන්නේ නැත්නම් අපි ඒකට කරන්න ඕන අර තැන දාලා කම්කරු ටික විසි කළා දාන්න. අයින් කළා දාන්න ඵලයක් යන්න. මේක තව පාරක් අර ජොබ් වලින් කප්පාදු කරලා අරින එකේ අනිත් එක මේ වෙන්නේ හෙට අනිද්දා. දැන් තමත් ඒක සිදු වෙලා ඉවරයි. එංගලන්තේ මෙඩිකල් ෆැකල්ටි එක. මේ හොස්පිටල්ස් වල ඩිජිටල් නිසා. ඒක දත් එකතු කරපු එකගේ රැකියාව නැහැ. අපේ පඩි හදන්න එන මිනිස්සුන්ගේ රැකියාව නැති වෙන. මේ මිනිස්සු පාරට බහින්න. බැස්සා මොකද්ද කරන්නේ? එක්ක හොරකම, එක්ක වේසකම. එහෙම නැත්නම් වෙනත් තමයි. ඒක තමයි ධනවාදී දුරාචාරයේ පතරවන මාධ්‍යයක් හැටියට අපි ධනවාදය ගැන කතා කරන්නේ. ඔය කක්කුමෙන් තමයි මාක්ස් කතා කරලා තියෙන්නේ.
ඉතින් වෙන මොකක්ද මේ මිනිහා කරන්නේ? තමන්ගේ රැකියාව නැති වුණාට පස්සේ. අර ඇමරිකාවේ පවුල් පිටින් මේ වෙඩි තියාගත්තා වගේ පවුල් පස් දෙනෙක් වෙඩි තියලා මරුවා තාත්තා රැකියාව අහිමි වෙච්ච නිසා. ඒවා ජීවිතේට බලන්න මේවා සාන්දෘෂ්ටිකවාදී ප්‍රශ්න. මිනිස්සුගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්න. ඒ නිසා මේ පැවැත්ම මොනවා හරි අනුතුරක් වෙනකොට ඒකෙන් බේරෙන්න එළියට පයින්නවා. එළියට පයින්නාම තියෙන මොකද්ද තියෙන්නේ? ඉතින් ඒක නිසා එතන මේ ඔළුවේ ඉන්න එක ඔළුව කාලා ජීවත් වෙන්න ඕනේ. සමාජයට ගිහිල්ලා එතනට වැටුනහම මොන මගුලකින් හරි ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒකට තල්ලු කරනවා මේ ඩිජිටල් තාක්ෂණය විශේෂයෙන්ම සිලිකන් වැලි කියන්නේ තනිකර සෙට් ෂොප් එකක්. සිලිකන් වැලි එකේ තව පැටව ගහලා තියෙන හැමතැනම චීනයේ හැම අනන්ත අප්‍රමාණ තියෙන කම්පියුටර් ඔය ඩිජිටල් තාක්ෂණයත් එක්ක පරිගණක කර්මාන්තශාලා මේවා වල තියෙන දේවල් පඩි ගෙවන්නේ නැහැ. චීනේ පැය 16ක් වැඩ ගන්නවා අදත්. චීනේ අදත් වැඩ ගන්නවා පැය 14 15 වැඩ ගන්නවා පොඩි ළමයින්ගෙන් පවා. ඒ එදා මාක්ස් කීපේ මේ අද 21 වෙනිදාද චීනෙත් වෙනවා. චීනෙත් වෙනවා මේ ගෝලීය ධනවාදය ඇතුලේ. මොකද චීනේ නිකන් ඉන්නේ නැහැනේ ඇමරිකාවේ සිලිකන් වැලි වල මේ මයික්‍රොසොෆ්ට් වේවා නිෂ්පාදනය වෙනකොට. ඒක නම් අද මාකට් එක. මාකට් එක මයික්‍රොසොෆ්ට් න අල මාකට් එකක් නෙවෙයි නේ මේ. මේක බතල මාකට් එකක් නෙවෙයි. තවදුරටත් ඇඳුම් මාකට් එකකුත් නෙවෙයිනේ. මේක ඩිජිටල් මාකට් එකක්. එහෙමනම් ඒක ප්‍රොඩියුස් වෙන්න. ඒක නිසා ඉන්දියාවේ එක වෙනවා, චීනේ වෙනවා, සස් ජොබ්ස්. මරා දහඩිය වැඩ ගණන් ලැබෙන කර්මාශාලා එදත් තිබුණා නේ ඔවා. ඔකට විරුද්ධව මේ 1883 83 මේ දවස් මේ මොනවාද පැය 8 වැඩමුළුවක් දිනාගත්ත මිනිස්සු. චිකාගෝ කම්කරු පන්ති එකට යොතු වෙලා 4 දිනක ජීවිත නැති කරගෙන. ඉතින් අදත් යන්නේ ඒ කේස් එකමයි. වැඩ ගන්නලා මේ අපේ ලංකාවේ කම්කරු පන්ති ඇතුලේ පොතේ තිබුණාට පැය 8යි කියලා පොතේ පැය 8 නෙමෙයි ඇත්ත වශයෙන්ම සිදු වෙන්නේ. පොතේ පැය 8 නෙමෙයි. අතිකාලේදී මම වැත්තකට දාමු ඒකට මොකක් හරි වැටපක් ගෙවනවා කියලා. ඒකට අමතර වැඩ කිරීමක් කරනවා. ඉතින් ඕවා තමයි සැඟවිච්ච මේ සූරාකෑම. මේ සැඟවිච්ච සූරාකෑමේ මාධ්‍ය එහෙම නැත්නම් ව්‍යංගෙන් සමසූරාකෑම අපි විසින් කියවිය යුතුයි. අපි විසින් දැනගත යුතුයි. කවුරු එක්කෙනෙක් හෝ දෙන්නෙක් මෙතන ඉන්නේ. එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි කියොත් ඒ ඇති. ඔක්කොම කෙසේ වෙතත්. ඉතින් ඒක නිසා අපි ඒ විදිහට අරගන්නේ ඒ තාත්තේ ලාභ සමූහ හමුදාවකටයි එන්නේ. නැත්නම් මෙහාට කම්පැනි එන්නෙත් නැහැ. කම්පැනි කාරයෝ ලංකාවට කැමති වෙන්නෙත් නැහැ. මොකද ලංකාවට කම්පැනි කාරයෝ කැමති වෙන්නේ ලංකාවේ මේ මධ්‍යදරයේ දේශගුණයක් තියෙන නිසා නෙමෙයි. ලංකාවේ කම්පැනි කාරයෝ ගත වෙන්නේ ලාභය සමූහ හමුදාවක් ගන්න පුළුවන් ලාභෙට. එංගලන්තෙත් ඕක සිදු වුණා. ලාභ සමූහ හමුදාව. ඒ සමූහ හමුදාව වැඩි වෙනවා. අපේ මේ උන් එළියට වීසි වෙනකොට ඩිජිටල් නිසා. තවත් ඔන්න බඩු තියෙනවා. තවත් එනවා මිනිස්සු. පොකුරු පිටින් එනවා. එනිසා කම්පැනි කාරයෝ ඇවිල්ලා වෙලා මෙතන ලොකු මෙගා කර්මාන්තශාලාව ෆියට් කම්පැනිස් පටන් ගන්නේ. ඒක මෙහෙ ඉන්න ෆියට් කම්පැනි හදලා. ආසියාවේ ශ්‍රමය තම ලාභයට ගන්න පුළුවන් නිසා. මැදපෙරදිග ශ්‍රමය ලාභයට ගන්න පුළුවන්. ඇමරිකාවේ ශ්‍රමය ලාභයට ගන්න පුළුවන්. කියන්නේ එක. හැබැයි එංගලන්තයේ යුරෝපාදී රටවල ශ්‍රමය ඒ ආකාරයෙන් ලාභයට තුට්ටු දෙකට අරගෙන පිළිබඳ ගන්නවා. නමුත් කියනවා නෙවෙයි කෑ ගහනවා. අපි කෑ ගහන්නේ නැහැ. කියන්නේ දෙනවා මිසක් රැකියාව නැති වේද කියන බය මේක ASCII. ඉතින් ඒක නිසා ඩිජිටල් තාක්ෂණයත් එක්ක අපි අන්න ඒ විදිහට තමයි මේ සාමාන්‍ය Apple, Amazon ඔය තියෙන ලබන ඔක්කොම දේවල් වලින් කරනු ලබන කතන්දරේ. ඉතින් අපි ඒක නිසා මම හිතන්නේ මගේ කාලයත් එක්කත් එන මම හිතන්නේ පෞද්ගලිකව තව එක වචන දෙකක් තුනක් මට කියන්න ඕන. මොකද අපේ අදහස් පිළිබඳව යවත් කාලේ විය යුතු නිසා එකක් තමයි අර මම ඉස්සෙල්ලා කිව්ව කතන්දරේ එන්න සමන් ඒක නැවත කියන්න සූදානමක් නැහැ. මොකද බ්‍රිතාන්‍ය යුරෝප හවුලෙන් ගියේ මොකද ඇයි එකතු වෙන්න උනේ ආදි වශයෙන් රටවල් 28ක ප්‍රශ්නයක් මොකද යුරෝපයට ඇති උනේ කියන එක පිළිබඳව. තවමත් යුරෝපයේ මාක්ස් හිතුවා වගේම කේන්ද්‍රස්ථානය තමයි විප්ලවය. අදත් මම ඒක අදත් විශ්වාස කරනවා. සමහරවිට මගේ විශ්වාසය වැරදි වෙන්න පුළුවන්. මම අදත් හිතනවා යුරෝපය කේන්ද්‍රස්ථානය කියලා. අනිත් එක මතක තියාගන්න ඇමරිකාවේ අදත් ඉන්නවා කම්කරු පන්ති නැහැ කියලා කිව්වට වයිට් කලර් ජොබ්ස් කියලා කිව්වට අදත් ලෝක ඇමරිකාවේ ජනගහනයෙන් මේ සංඛ්‍යා ලේඛනය සත්‍ය සංඛ්‍යා ලේඛනය ගිය සුමානේ මම ලිපියකට අරගත්තා. ඇමරිකාවේ සමස්ත ජනගහනය මේ USA එක්සත් ජනපදයේ 95ක්
කම්කරු පන්ති පවුල් 95ක් කම්කරු පන්ති පවුල්. ඉතින් කොහොමද මේ මිනිස්සු කියන්නේ කම්කරු පන්තියේ නැති වෙලා ගිහිල්ලා කියලා? ඔව් මේ පුදුම කතන්දරයක්. කම්කරු පන්තියේ නැති වෙලා ගිහිල්ලා කියලා. මේ ටයර් දාන්නේ බොස් ඇවිල්ලා ටයර් එක දාන්නේ. කාර් එකක් හදලා හොන්ඩා කම්පැනි ලොක්කගේ බාහිරයව හරි ඇවිල්ලාද ටයර් හයි කරා. හෝන් හයි කරා. බොනට් එක දාන්න. තහඩුව කපන්න. නෑ. පඩි දීලා ගන්න ශ්‍රමදාරිතය. එනිසා මේ මිනිස්සු දැකලා ඇති ටීවී එකේ දැකලා ඇති බයිසිකල් වලින් යන මිනිස්සු ප්‍රමාණය කොච්චරද කියලා. මීමැස්ස වගේ උදේට යනවා මීමැස්ස වගේ උදේට ආපහු එනවා. සමල්ලෝ කියන්නේ යාර සමල්ලෝ නෙවෙයි. ඉතින් ඒ අර්ථේ. ඉතින් මෙච්චර කන්දරාවක් එනවා. කම්කරු නැහැ කියන්නේ මොකද? කොහෙද කම්කරු පන්ති මැරලා තියෙන්නේ? කම්කරු පන්ති එදාට වඩාද වැඩි. මොකද 95ක් ඇමරිකානු එක්සත් ජනපදයේ එහෙමනම් අනිත් රටවල් අරගත්තාම කොච්චර ප්‍රමාණයක් කම්කරු ඉන්නවද අර විදිහට කම්කරු. ඒ නිසා මේ ඩිජිටල් තාක්ෂණය කිරීමයි එකයි අතරේ මම සම්පූර්ණ එක දකින්න මම එක කිව්වේ. අනිත් එක තමයි මට පොඩි වචනයක් දෙකක් කියන්න ඕන විනාඩි දෙකක් මට දෙන්න විනාඩි 3ක් විතර ඒක කිය යුතුයි කියලා මට හිතෙනවා. ලොකු ආందోලනයක් තිබුණා පහුගිය මාස දෙක ඇතුළතේ මාස දෙකකට විතර එහා පැනමා පත්‍රිකා ගැන. මම ඔය සම්බන්ධයෙන් ලිපියක් ලියලා තියෙනවා පැනමා පත්‍රිකා ධනවාදී අර්බුදයේ කැඩපතයි කියලා. පැනමා පත්‍රිකා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ විදිහේ මුදල් විශුද්ධීකරණය වගේ එකකට එකතු වෙලා වෙනත් බැංකු තියෙනවා ධනපති සිස්ටම් එකම හදපු ෆෝමල් ඔෆිෂල් බැංක්ස් වගේම ඒවත් ෆෝමල් තමයි. ඒවට අවසරය දීලා තියෙනවා පවතින්න. ඒ බැංකු වලට. හැබැයි පවතින්න අවසරය දීලා තියෙනවා. හැබැයි මුදල් වල තොරතුරු දෙන්න ඒගොල්ලන්ට ඕනනම් ඉන්න පුළුවන්. නොදී ඉන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ සමහරට නොහිතපු කතන්දරයකුත් කියන්නද මම නිකන් ලාවට තේරිච්ච එකක් මට. හැබැයි තව මට ඒක ගැන කියවන්නත් වෙන බලන්නත් වෙන ඓතිහාසික වශයෙන් එහෙමද කියලා. මට ඓතිහාසික කරුණු පසුබිම ඒ කරුණු පදන මට පොඩි සැකයක් වුණාට මගේ තර්කය නම් තුට්ටෝක සැකයක් නෑ මට. ඒක හරිම සප්‍රමාණ. මොකක්ද? ස්විස් බැංකුව කියන්නේ මොකක්ද? ඔය දැනුන්නේ පැනමා පේපර්ස් වලින් පස්සේනේ මේ ඔෆ්ෂෝර් බැංක්ස් එළියට ආවේ. බැංකු සිස්ටම් එකේ පිට පරිබාහිරව වෙන තැන්වල පවතින එංගලන්තේ තමයි වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ. ඔය අපි නිකන් හොර බැංකු කියලා කියන්නේ ඒවා ඔෆිෂල්. හැබැයි ඇතුලේ යන්නේ හොරකම. බැංකු ඔෆිෂල් ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න ඕන සල්ලි තියනවා සල්ලි දාන්න දෙයි කියලා එකක් ගහපු ඇටියේ කපුට අහනවා වගේ රිප්ලයිස් එක. කපුට අහනවා වගේ රිප්ලයිස් එක. අපේ දාන්න. අනේ අපේ එකට දාන්න අපි මෙච්චර ගන්නත් දෙනවා. ඒ නිසා පුටි අඩු පොලියකට ඒ වැය දානවා මේ හිටපු පැනමා තක්කඩි ටික හොරු ටික. ධනවාදයෙන්ම හොරකම් කරගත්ත. ඒ මිනිස්සුගේ රටවල් වල ජනතාවගේ සූරගෙන කාපු ඒ දාඩිය වල තියෙන මුල්ලේ වටිනාකම මුන් එකතු කරලා ඉවරලා එක්රැස් කරලා ඒව හංගලා හෝඩ් කරලා ඒවට කියන හෝඩින් කියලා. ඒව කරලා ඉවරලා වෙන බැංකුවක දාන. ඒකට මේ ඊයේ පෙරේද වුණා ෆුට්බෝල් ප්ලේයර් ලයනල් මෙසි. දැන් මම හිතන්නේ හිරේද කොහෙද ඉන්නේ අවුරුදු 3කටද 2කටද හිරේ ගියා ලයනල් මෙසි. එයා හම්බ කරපු සල්ලි. පාපන්දු ක්‍රීඩකෙක් හැටියට. ඒතර තව කොච්චර අය ඉන්නවද? ඩේවිඩ් කැමරන් අහුණා. ඩේවිඩ් කැමරන්ට අන්තිමට වගේ කියා ගන්න මම බ්‍රිටිෂ් පාර්ලිමේන්තු එකේ මම දැක්කා ඩිබේට්ස් යන හැටි. ඩේවිඩ් කැමරන්ට දාඩිය දාන හැටි. ඩේවිඩ් කැමරන් මේ මූණ පිය දාන හැටි. බොහෝම නිකන් මේ ශාරීරික භාෂාවෙන් පේනවා ඇතුලේ ගිය මේ ඒ වැඩේ කරපු වැරද්ද මොකක්ද කියන එක. ලක්ෂ ගණනකින් ගෙවල් අරගත්තේ. ඒ වගේ ඉච්චර පාකිස්තානේ හැම රටකම වගේ. අයිස්ලන්තේ මොකද උනේ? මේ හෝඩෙස්ලා කොච්චර ඉන්නවද? පැනමා පේපර්ස් කොච්චරද පේපර්ස්? 200,000 පත්‍රිකාව. මේ එක එකගේ හොර සල්ලි වල තිබ්ජ කවුන්සිල් වල තිබ්ජ ගනුදෙනු වල ලිපි අපේ 6 දෙනෙකුත් ඉන්නවා කියලා කතන්දරයක් තිබුණා. දැන් ඒක යට ගියා. මට කියන ඕනේ ඒ අවශ්‍යතාවය නෙමෙයි උන්ට දෙන්න ඕන මොන දඬුවම්ද කියන එක නෙමෙයි මම කතා කරන්නේ. මම කියන්නේ මේ ධනවාදයේ ඇතුලේ මොනතරම් දුරට ධනවාදයේ අර්බුදයකට ගිහිල්ලාද කියලා කිව්වොත් ධනවාදයේම අර්බුදයට ගිහිල්ලා. ධනවාදය සියාතින්ම බෙල්ල මෙරක ගන්න. ඔක මාක්ස් කියලා තියෙන කතන්දරයක්. නැවතත් වරක්. මම ඇයි ඒක කියන්නේ?
මම ඒක කියන්නේ මෙන්න මේ හේතුව නිසා. ධනවාදී සූත්‍රයේ ඒ කාලේ 19 සත වර්ෂයේ 18 සත වර්ෂයේ ධනවාදී සූත්‍රය වෙලා තිබුණේ වෙනත් යමක් නෙමෙයි. CMC මට වෙන බෝඩ් එකක් නැති නිසා මට අඳින්න හැටියක් නැහැ. CMC C කියලා මාක්ස් හඳුන්වන්නේ commodity. commodity මුදල් I commodity. භාණ්ඩය මුදල I භාණ්ඩ. ඊට පස්සේ ඒකම මාක්ස් අනිත් පැත්තට විස්තර කරනවා. මම මේ කියන ධනවාදී අර්බුදය ධනවාදී විසින්ම බෙල්ල මිරක ගත්ත හොඳම උදාහරණය පැනමා පේපර්ස්. අපි එහෙමයි අපි කියවන්නේ. නිකම් පැනමා පේපර්ස් අනේ අරු හොරකම් කළානේ. අරුත් හොරකම් කළා බං. ඒක විතර නෙවෙයි අනිත් එක ඔය කතරකම්. ඔය කතන්දර මොනවද උද්ගාමී කරුණු පෙළගැස්සේ. අපි ඒකට යායුතු නැහැ. අපි යායුතු මොකද්ද මේක සිදු වෙන්නේ? අන්න ඒක සිදු වෙනවා නම් ධනවාදීන් වෙන්නේ අර CMC කියන මේ ඒ සූත්‍රයයි ඊළඟට එනවා MCM කියන එක. මුදල් commodity මුදල්. ඔක තමයි ධනවාදී සූත්‍රය. ඔක තමයි ධනවාදී මේ පටන් ගත්තේ ඕකෙන්. ධනවාදී හම්බ කළේ එකෙන්. ධනවාදී ව්‍යසනයක් උනේ එකෙන් ওই සූත්‍රය. හරි. දැන් මේ සූත්‍රේ මාක්ස් කිව්වනේ. ඒක කැපිටල් වල කියපු කතන්දරය මිස් ඇල්ෆ්‍රඩ් ස්මිත් ගාවද මේ මෙයා ගාව තිබුණ ස්මිත් ගාව තිබුණ නැහනේ. ඇඩම් ගාවත් ඔක තිබුණා. හැබැයි වෙනත් අර්ථයකින් තිබුණේ ඒක අර විදිහට අර්ථ වෙන මාක්ස්ගේ අර්ථයෙන් නෙමෙයි. කෙසේ වෙතත් ඕක කොහොමද පැනමා පේපර්ස් එක්ක සම්බන්ධ කරන්නේ මම. ධනවාදයේ අර්බුදයක් ගිහිල්ලා ධනවාදයේ සියාතිම ගෙලමිරිකා ගැනීමේ තත්වයකට එන්නේ මුදල් හංගන්න බෑ. ඒක තමයි ධනවාදී සූත්‍රය. මුදල් ආයෝජනය කරන්න ඕන. මුදල් යොදවපන් මොකකට හරි. මුදල් ලැබීම සාමාන්‍ය භාවමය වශයෙන් ආගමික වශයෙන් පාපයක් නෑ. ඒක පාපයක් නොවෙන්නේ ඒ නිසා කරුණා කරලා ගිහිල්ලා මුදල් යොදවන්න කියලා මැක්ස් වෙබර් ඔය කතන්දරේ ධනවාදයේ නැගීම පිළිබඳ පොතේ මේ ප්‍රොටෙස්ටන්ටිසම් කියන පොතේ ඕකයි කිව්වේ. බය වෙන්න එපා. මේක ආගමයට කිසි අවුලක් වෙන්නේ නැහැ. දෙයියෝ හරි කැමතියි. ආයෝජනය කරනවා නම් දෙයියෝ කැමතියි. පට ගාලා මිනිස්සු එහෙමත් යන්නත් ඇති වෙබර් කියපු කතන්දරේ. මම වෙබර් කියපු කතන්දරේ පිළිගන්නේ නැහැ. හරි ඒක වෙනම කතන්දරයක්. ඒකට වෙනම දේශනයක් වෙන වදින් කතා කරන මාක්ස් ආ වෙබර් අතර තියෙන වෙනස. ඒක වෙනම දෙයක්. හැබැයි මෙතන සිදු වෙන්නේ අන්න ඒ විදිහට. ඒකට කෝ CMC සූත්‍රය. සල්ලි හැංගුවා. ඕක තමයි මාක්ස් අනන්ත ලියලා තිබුණා කියලා තිබුණා. රයිටින් ස්ටේටුන් කියන මේ පුවත්පතට මාක්ස් කොල්ලා කාලෙත් ඔය සම්බන්ධයෙන් පොඩි අදහසක් ඉදිරිපත් කළා. පස්සේ ඒ අදහස විකාශනය කළා සෑහෙන්න ලිව්වා හෝඩින් ගැන. හෝඩින් කියලා කියන්නේ හංගන එක ගැන. සංගවීම. ඒතර ධනවාදයේ පිබිදෙන්න ධනවාදයේ මේ වර්ධනය වෙන්න මුල් බැස ගන්න එක හේතුවක් තමයි අර හෝඩින් ෆියුඩල් හෝඩින් කල්චර් එක නැති කිරීම. මිනිස්සු දාකල ඉන්දියාවේ කළේ එහෙම යුරෝපයේ කළේත් එහෙම වෙන වෙන රටවල් වලත් කරේ රත්තරන් බඩු තියෙනවා නම් මොනවා හරි තියෙනවා නම් රත්තරන් බඩු අරගන්න රත්තරන් බඩු සිල්වර් බඩු ඒවා තනිකරම හංගන එක තමයි මේ හෝඩින් ඉන්දියන් කල්චර් එක. හෝඩර්ස්ලා තාමත් ඒක තියෙනවා. තාමත් අපේ ලංකාවෙත් රත්තරන් බඩු මිනිස්සුන්ගේ ඔය හැංගිල්ලක් තියෙනවා. රත්තරන් බඩු. ඒකේ තියෙන වටිනාකමක් තියෙනවා ඒක. ඒක එහෙම වෙන්න ඇති. රත්තරන් වල තියෙන වටිනාකම ගැන මාක්ස් වෙනමම ලියලා තියෙනවා. රත්තරන් වල value of gold ගැන. ඒ value of gold and value of silver. These all items were hoarded. So Marx was against hoarding. Against women නිසා සා මිනිස්සු ඒ මාක්ස් විතර නෙවෙයි ඒ කාලේ හිටපු ධනවාදී මේ ධනවාදයට මොනවාද උදව් කරපෑ හෝඩින් වලින් මිනිස්සුන් ඇදලා ගන්න අහකට ඇදලා ගන්න ඕනේ. යකෝ සල්ලි හංගන්න එපා. ගන්නවා එළියට. අරගෙන ආයෝජනය කරනවා. එතකොටයි ලාභයක් එන්නේ. ප්‍රොෆිට් එකක් එන්නේ කොහොමද ආයෝජනය කරන්නේ? ආයෝජනය කරන්න මේ ප්‍රොෆිට් එක ගන්න ආයෝජනය කරනවා. ආයෝජනය කරන මුදල් වලින් වෙන්න. ඕක තමයි මොනිටරි ෆෝමියුලා. ඕක තමයි මොනිටරි ෆෝමියුලා එක කැපිටලිසම්. දැන් කැපිටලිසම් වලට වෙලා තියෙන මොකද 500 ගාණක් 1000 ගාණක් මිනිස්සු බැංකු වල හොරින් තැම්පත් කිරීම නිසා සංසරණය වීමට මුදල් නැත. සර්කියුලේෂන් එකට සල්ලි මුදල් නැහැ. why they have been මේකේ hoarded in banks. ඒවා එළියට එන්නේ නැහැ. ඒවා ඒගොල්ලන්ගේ පරම්පරාවට ලයනල් මෙසිගේ පුතාට හරි පුතාගෙන් පුතාට හරි ආයෝජනය කරන්නේ. කො ධනවාදයට මොකද වෙලා තියෙන්නේ එහෙමනම්?
ඒක නිසා ගොඩක් අය ධනවාදීන්ට අපි පැනවාපේ පොස් කියවන්නේ නම් ධනවාදී අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදයට ගියා තමයි. ඒ ගියාට ඉතිහාසයේ මාක්ස් ප්‍රතික්ෂේප කරපු මාක්ස් විවේචනය කරපු හෝඩින් කල්චර් එක කැපිටලිසම් වලටත් රිංගලා තියෙනවා. කැපිටලිසම් වල බෙල්ල මිරකනවා. ඕ වගේ මිනිස්සු සල්ලි හංගන්න ගියොත් කැපිටලිසම් ඉවරයි. අඩු වශයෙන් එහෙමවත් ඉවර වෙනවා නම් කැපිටලිසම් මම සතුටුයි ඒ විදිහට. හැබැයි වඩාම සතුටු වෙන්නේ දඬුවම පෙන්නලා. නිකම්ම මංග බෙල්ල මිරකලා මරලා. සෙල්ෆ් සුසයිඩ් එකකට වඩා මම කැමති ධනවාදයේ සම්බන්ධය. ඒකම බෙල්ල මිරක ගන්න නැතුව මරා. ඒකට තමයි මාක්ස්ගේ පොතපත ලියුනේ. ඒකට සියල්ල සිදුවන්නේ. අන්න ඒක නිසා මම හිතනවා සම්පූර්ණයෙන්ම මේක ඇතුලේ මාක්ස් ජීවමානයි. ශාරීරික වශයෙන් මැරිලා නමුත් අපිට දාලා තියෙන ප්‍රශ්න මුදාහැරලා තියෙන සියලු ප්‍රශ්නයක් මම අරගෙන බැලුවොත් මට නම් මේ ප්‍රශ්න හැම එකක්ම තේරුම් ගන්න පුළුවන් විග්‍රහ කරන්න පුළුවන් විශ්ලේෂණය කරන්න පුළුවන් ධාරණය කරගන්න පුළුවන් වෙනත් කිසිම මාර්ගයකින් නෙවෙයි මාක්ස්වාදයේ හරහා පමණයි ඒ වාක්‍ය හරහා පමණමයි. බොහොම ස්තුතියි